හරි රයිට් පුතේ සියලු දෙනාටම සුබ දවසක්. ඉතින් ඔන්න අද ඔයාලට පොරොන්දු විදිහට ලොකු වැඩකට අත ගහන්නයි යන්නේ. ඔයාලා දන්නවා අපේ සිලබස් එක පාඩම් 25කින් සමන්විත වෙනවානේ. ඒතකොට මේ පාඩම් 25න් පුතේ අපි කොටස් 7කට කඩලා පේපර් බුක් 7කින් මේකේදී මේ පාඩම් 25ෙම තියෙන සියලුම ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. රයිට් එතකොට පුතේ අපි ගත්තොත් මේ පේපර් බුක් 1 එක. මේ පේපර් බුක් 1 එකේදී පුතේ අපි සාකච්ඡා කරන්නේ SFT සිලබස් එකේ තියෙන මැක්ස් පාඩම් 5 සම්බන්ධවයි. එතකොට මේ මැක්ස් පාඩම් පහ මොනවද? එකක් තමයි ඔයාලා දන්නා වර්ගඵලය හා පරිමාව. අනිත් එක පයිතගොරස් සම්බන්ධය. අනිත් එක ත්‍රිකෝණමිතිය. අනිත් එක ඛණ්ඩාංග ජ්‍යාමිතිය වර්ගශිත. අනිත් එක සංඛ්‍යානේ. ඔය මැක්ස් පාඩම් පහ. ඉතින් මැක්ස් පාඩම් පහ මොකක්ද දින මේකේ වැදගත්කම? පුතේ ඔයාලා දන්නවද මේ මැක්ස් පාඩම් පහෙන් අනිවාර්යෙන් විභාගෙට ලකුණු 25ක් අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ පේපරෙන් 4න් එකක් අපිට මැක්ස් පාඩම් පහ ගොඩ දාගත්තොත් කරගන්න පුළුවන්. පැහැදිලිද කියන එක. රයිට්. එතකොට මැක්ස් පාඩම් වල විභාගයට මොනවද එන්නේ? විභාගයට එනවා පුතේ මේ මැක්ස් පාඩම් පහ සම්බන්ධව MCQ ප්‍රශ්න 10ක් අහනවා. අනිවාර්යෙන් ඉරිගහන ප්‍රශ්න 10ක් එනවා. ඉරිගහන කියන්නේ MCQ 10ක් අහනවා. රයිට්. එතකොට MCQ 10 හරියට කරගත්තොත් ඔයාලට කෙලින්ම ලකුණු 10ක් ගන්න පුළුවන්. මොකද පුතේ MCQ පේපරේ ප්‍රශ්න 50ක් තියෙනවා. එතකොට පේපරේ ලකුණු 50ක් හම්බ වෙනවා. එතකොට එක MCQ එකට එක ලකුණු ගානේ හම්බ වෙනවා. ඒක ඔයාලා දන්නවා. රචනා පේපරේ ගත්තොත් රචනා පේපරට තමයි ලකුණු 50යි 100ෙන් ගත්තොත් 50ක් හම්බ වෙනවා. ඉතින් රචනා පේපරේ ගත්තාම රචනා පේපරේ අහනවා රචනා ප්‍රශ්න දෙකක්. හරිද? ව්‍යුහගත රචනා මැක්ස් වලින් අහන්නේ නැහැ පුතේ. රචනා ප්‍රශ්න දෙකක් අහනවා. එතකොට රචනා ප්‍රශ්න දෙකකදී දෙකක් අහනකොට එක රචනා ප්‍රශ්නේ ලකුණු 150ක් හම්බ වෙනවා. හැබැයි 150 පුතේ 50ට බලපුවාම අනිවාර්යෙන් රචනා ප්‍රශ්නයකට හම්බෙන්නේ 50ට බැලුවොත් ලකුණු 7.5. ඒතර 7.5 ඒවා දෙකක් කීයද 15යි. MCQ වල ලකුණු 10යි ඔක්කොම ලකුණු 25ක් එනවා. ඉතින් මේ ලකුණු 25 ගොඩ දාගන්න තමයි මේ පේපර් එක හදලා තියෙන්නේ. මේක සම්පූර්ණ ඒ පාඩම් සම්බන්ධව ප්‍රශ්න සාකච්ඡා වෙනවා. ඒකේ මේක පාස් සිලබස් ටිකත් අපි අන්තර්ගත කරලා තියෙන පාඩම් පාඩමට. ඉතින් සුපිරිම විවරණයක් කරගෙන ඔයාලට මේ වැඩේ ගොඩ දාලා දෙනවා. පැහැදිලිද කියන එක. ඒක නිසා මගෙත් එක්ක මේක කරා යන්. නමුත් මම ඔයාලට තව විශේෂ දෙයක් කියනවා. මේ වීඩියෝස් බලලා පුතේ මේ ප්‍රශ්න කරන්න යන්න එපා. ඔයා ඉස්සල්ලාම පුතේ තනියෙන් කරන්න. මොකද තනියෙන් ඔයාලා කරලා ඊට පස්සේ ඔයා මේ වීඩියෝස් මුල ඉඳන් අගට බලන්න. ඒකට හේතුව ඔයාලට බැරි ප්‍රශ්න ටික විතරක් තෝරන් බලන්න යන්නත් එපා. මොකද අපි ලේසි ක්‍රම කියලා දෙනවා, සරල ක්‍රම කියලා දෙනවා, හිතන්න පුරුදු කරනවා. ඉතින් ඔය වැඩත් එක්ක ඔය අනිවාර්ය වීඩියෝ සීරීස් එකම බලන්න පිළිවෙලට බලාගෙන යන්න. හරිද? ස්කිප් කර කර බැලුවට කිසි අවුලක් නැහැ. හැබැයි මුළු වීඩියෝ සීරීස් එකම බලන්න ඕනේ. රයිට්. ඉතින් මේකේ ලොකු වීඩියෝස් ප්‍රමාණයක් වදිනවා. ඒ කියන්නේ තියෙනවා. හරිද? එතකොට ඒකට හේතුව මේකේ සම්පූර්ණව අපි දාලා තියෙන ප්‍රශ්න විතරමයි. ඔයාලට පේනවා ඇති සම්පූර්ණ මේ ප්‍රශ්න ගොඩක් අපි සාකච්ඡා කරනවා. හරිද? පාස් සිලබස් පවා දාලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ටික හරියට කරගත්තොත් ඔය මැක්ස් පාඩම් වලට එන ලකුණු 25ම ඔයාලට කිසිම අවුලක් නැතුව ගොඩ දාන්න පුළුවන්. පැහැදිලිද කියන එක රයිට්. එහෙනම් අපි වැඩි කතා ඕනේ නැහැ. අද මේ පේපර් බුක් එක සාකච්ඡා කරමු. මේක ළමයිගේ අතර දැන් ලැබිලා තියෙනවා. ඒතකොට ඒ ළමයි මේ මගෙත් එක්ක මේ ප්‍රශ්න ටික කරගෙන යන්න. විශේෂයෙන්ම 2006 දරුවන් ඉතාම කෙටි කාලයක් විභාගයට දෙන නිසා තමයි අපි මේ වැඩ පිළිවෙල ලෑස්ති කරේ. හරි. එහෙනම් අපි යමු මගෙත් එක්ක මේ පේපර් බුක් එකේ තියෙන සියලුම ප්‍රශ්න සාකච්ඡා කරන්න. මේක තමයි අපේ පේපර් බුක් 1 එක. රයිට්? හරි. බලමු පේපර් බුක් 1 එකේ මොනවද පළවෙනි ප්‍රශ්නේ ඉඳන් අපි එකින් එක කතා කරගෙන යමු. රයිට්? හරි. පුතේ මේකේ තියෙන පළවෙනි ප්‍රශ්නේ තියෙනවා මෙන්න මෙහෙම සිද්ධියක්. සමචතුරාස්‍ර දෙකක වර්ගඵල අතර අනුපාතය 9ට 1 වේ. ඒවායේ පරිමිතිය අතර අනුපාතය ගණනය කරන්නලු. තේරුණාද කියන එකයි. පුතේ ඔයාලට මෙන්න මේ වගේ ප්‍රශ්න ගණන් ප්‍රශ්න හදනකොට අනිවාර්යෙන් ඔයා කඩු සරණක් දාගන්න පුරුදු වෙන්න. කඩු සරණක් දාගෙන හදනකොට පුතේ වර්ධින සම්භාවිතය අඩුයි. තේරුණාද කියන එක. එකපාරටම ගානට ආදේශ කරලා එහෙම මෙහෙම උත්තර ගන්න යන්න එපා. වර්ධින්න තමයි ඔය විභාග ප්‍රශ්න ගොඩක් දෙන්නේ. තේරුණාද කියන එක නිසා අනිවාර්යෙන් ඔයා මගෙත් එක්ක කඩු සරණක් දාගෙන ලස්සන වැඩේ කරයි යන්න. රයිට්. පළවෙනි ප්‍රශ්නේ කියනවා සමචතුරස්‍ර දෙකක් තියෙනවලු. අපි කතා කරන්නේ MCQ එක. සමචතුරස්‍ර දෙකක් තියෙනවලු. එක සමචතුරස්‍ර දෙක වර්ගඵල අතර අනුපාතය 9ට 1. අපි සමචතුරස්‍ර දෙක අදගමු. වර්ගඵල අතර අනුපාතය පුතේ 9ට 1 කියනකොට ඔයාලට තේරෙන්න ඕන වර්ගඵල දෙකක් බෙදලා තියෙන්නේ. හරිද? 9ට 1 කියනකොටම අනුපාතය. ඒ කියන්නේ පුතේ මෙන්න මේක සමානයි මේක. 9 බෙදී මේක. ඕක තමයි පුතේ 9ට 1 කියලා ලියලා තියෙන්නේ. ඒතර වර්ගඵල අතර අනුපාතය කොහොම දෙනවත් එක්කම ඔයාලට තේරෙන්න ඕනේ පළවෙනි සමචතුරස්‍රය ලොකුයි දෙවෙනි එක පොඩි. ඒක නිසා මම මේකෙදි එකක් ටිකක් ලොකුවට ඇඳ ගන්නම් මය පුතාලා ඊළඟ එක මම ඇඳ ගන්නවා ටිකක් පොඩිවට. පැහැදිලිද කියන එක? රයිට්. ලොකු එක්කුයි පොඩි සමචතුරස්‍රයකුයි තියෙනවා. රයිට්. හරි. වර්ගඵල එතකොට මේක සමචතුරස්‍රයක්. ඔයාලා දන්නවා සමචතුරස්‍රයක් කියලා කියන්නේ පාද හතරම සමානයි කියන එක. රයිට්. පාද හතරම සමානයි ඉතින්. බබාලා නෙමෙයිනේ. ඒ වගේ මේවා ඍජු කෝණ වෙන්නත් ඕනේ. හරිද? ඍජු කෝණ වෙන්නත් ඕනේ. එතකොට මේ සමචතුරස්‍ර වල වර්ගඵල අතර අනුපාතය දීලා තියෙනවා 9ට 1 කියලා. මෙන්න මෙයාගේ වර්ගඵලය මම ගන්නම් A1යි කියලා. මෙයාගේ වර්ගඵලය මම ගන්නවා A2යි කියලා. එතකොට පුතේ මේ පාදයක දිග අපි ගමු AA කියලා. හරිද? මම මේ පාදයක දිග ගන්නම්කො BB කියලා. රයිට්. එතකොට මේකේ දීලා තියෙන වර්ගඵල අතර අනුපාතය. වර්ගඵල අතර අනුපාතය 9ට 1යි කියලා. ඒ කියන්නේ පුතේ මේක කියන්නේ
ඒ එක බෙදීම මේ සමෂ්ටි වර්ගබලය ලොකු එකනේ ඒ එක බෙදීම ඒ දෙක පොඩි සමෂ්ටි වර්ගබලය මේකේ වර්ගබලය බෙදීම මේකේ වර්ගබලය සමානයි යා දීලා දෙනවා කීයද 9ට 1 කියලා 9 බෙදීම 1 ඔහොම ලියාගත්තට වැරදි නෑනේ තේරුණාද කියන එක එතකොට මේකේ වර්ගබලය මම ඒක කියලා ගත්තා මේකේ වර්ගබලය මම ඒ දෙක කියලා ගත්තා ඒ දෙක අතර අනුපාතය 9ට 1යි රයිට් පුතේ දැන් මේකේ මම දත්ත දාගත්ත මම දාගත්තේ අපි දාගත්තා මේකේ පැත්තක දිග A කියලා ගත්තා මෙයාගේ පැත්තක දිග B කියලා ගත්තා මේකේ වර්ගබලය මට ලියන්න පුළුවන් A ගුණ කිරීම A කියලා. ඒ කියන්නේ පුතා මේ A එක අයින් කරලා මට ලියන්න පුළුවන් A ගුණ කිරීම A කියන්නේ A වර්ගයනේ. ඒතර මේකේ වර්ගබලයට B ගුණ කිරීම B මට ලියන්න පුළුවන් B වර්ගය කියලා. සමානයි මට එනවා මොකද්ද 9 බෙදීම 1. ඒතර මට එනවා A වර්ගයේ බෙදීම B වර්ගයේ සමානයි 9ට 1 කියලා. 9 කියන එක ලියන්න පුළුවන් 3 වර්ගය 1 කියන එක ඕන නම් 1 වර්ගය කියලා ලියන්න පුළුවන්. 1 වර්ගය 1 ගණේ ඕන එකක් ලියාගත්තා. මම මේ දැනට එකට ලියාගත්තා 1 වර්ගය කියලා. මොකද 1 වර්ගයත් 1යි. 3 වර්ගය 9යි 1 වර්ගය 1යි. අවුලක් නැහැ තිබ්බ උත්තරේ එනවනේ. රයිට් ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? අපිට ආවා A වර්ගයේ බෙදීම B වර්ගයේ සමානයි 3 වර්ගයේ බෙදීම 1 වර්ගය කියලා ආවා. දෙපැත්තට මූල දාන්නකො. දෙපැත්තට මූල දාද්දී මට එනවා A බෙදීම B සමානයි 3 බෙදීම 1 කියලා. A බෙදීම B සමානයි 3 බෙදීම 1 කියලා තමයි ලැබෙන්නේ. පැහැදිලිද කියන එක? රයිට්. එතකොට පුතේ මෙන්න මේකේ පැත්තක දිග. හරිද? පැත්තක දිග මට පැත්තක දිගවල අතර අනුපාතය මට ලැබුණා කීයද? 3ට 1 කියලා. පැත්තක දිගවල අතර අනුපාතය. ඒ කියන්නේ පුතේ මෙන්න මේකේ මේ අපි දන්නේ නැහැ A කියන එක කීයද කියලා දන්නේ නැහැ. නමුත් B කියන එක කීයද කියලා දන්නේ නැහැ. නමුත් අපිට මෙහෙම වෙනවා. හැබැයි A කියන එකේ A කියන පාදයේ දිග B කියන පාදයේ දිගෙන් බෙදුවම ලැබෙන්නේ කීයද? 3ට 1 කියලා. රයිට්? හරි. අපි හිතමුකෝ අපි දන්නේ නැහැ කීයද කියලා. රයිට්? එතකොට A වල අනුපාතය අපිට ආවේ කීයද? A වල අනුපාතය ආවේ 3යි. දැන් පුතා මේක A සමානයි 3යි කියන එක නෙමෙයි මම මේ කියන්නේ. හරිද? A සමානයි 3යි කියන එක නෙමෙයි. මෙතන B සමාන 1යි කියලා ආවා. එතකොට B සමාන 1යි නෙමෙයි. දැන් මෙතන මේ තියෙන මේ උඩ තියෙන Aනේ. යට තියෙන B නේ පුතේ. දැන් අපි මෙහෙම හිතන්නකො පුතා. දැන් ඔයා මෙහෙම හිතන්නකො. මේ උඩ එක 30 වෙලා යට එක 10 වුණත් ඒත් අනුපාත ලැබෙන්නේ කිය 3ට 1. උඩ එක 30 වෙලා යට එක 10 වෙන්නත් පුළුවන්. උඩ එක 100 වෙලා යට එක උඩ එක 300 වෙලා යට එක 100 වෙන්නත් පුළුවන්. හරිද? තේරුණාද කියන එක? එතකොට කොහොමද අනුපාතයක් ගත්තාම ලැබෙන විදිය තමයි අපිට ඔය ආවේ. අපි තාම අපිට අපේ මේ ගණන් වල වර්ගඵලය අහලා නැහැ. ඒ කියන්නේ පාදයක දිග අහලා නැහැ. දැන් පාදයක දිග 3යි අනිත් පාදයේ දිග 1යි කියලා ගත්තත් වැරදි පුතේ. පාදයක දිග නෙමෙයි මේ ආවේ. දිගවල අතර අනුපාතයක් මේ වෙන්නේ. ඔයා ඒක හොඳ අවබෝධයෙන් තියාගන්න ඕනේ. පැහැදිලිද කියන එක? දිගවල අතර අනුපාතයක් තමයි ආවේ. එතකොට මේකේ දිගවල අතර අනුපාතයක් ආපින්න මම මේකේ දිග 3යි. හැබැයි 3යි මොකක් හරි එකක්. 3යි මොකක් හරි එකක්. තේරුණාද කියන්නේ? දැන් අපි ගමු මේක 3ix නම් මේක 3ix නම් මේක කීයක් වෙන්න ඕනේද? b 1ix වෙන්න ඕනේ. x කියන එක අපි දන්නේ නැහැ. x කියන එක 10 වෙන්න පුළුවන්, x කියන එක 20 වෙන්න පුළුවන්. හැබැයි මේක මෙතන x නම් මෙතනත් x ම වෙන්න ඕනේ. ඒකට හේතුව තමයි දැන් පුතා මේ බලන්නකො 3ix බෙදීම 1ix නේ. එතකොට next x කැපිලා කියලා අනුපාතය 3ට 1 වෙන්නේ. පැහැදිලිද කියන එක? ඒක නිසා පුතේ අනිවාර්යෙන්ම යම්කිසි අගයකින් මේක ගුණ වෙලා තියෙනවා. යම්කිසි අගයකින් මේක ගුණ වෙලා තියෙනවා. රයිට්? දෙකම එකම සංඛ්‍යාවෙන් ගුණ වෙන්න ඕනේ. එතකොට තමයි අනුපාතය ගත්තාම 3ට 1 ලැබෙන්නේ. දැන් අපි හිතමුකෝ මේක මේක 3ix වෙලා මේක 1y වෙන්න බෑනේ. එතකොට එහෙම වුණොත් එහෙම 3ix බෙදීම 1y වුණොත් එහෙම 3ix බෙදීම 1y වුණොත් එහෙම අපිට 3ට 1 අනුපාතය ලැබෙන්නේ නැහැ. පැහැදිලිද කියන එක? කොහොම හරි හරිද? මේක 3ix වුණොත් මේක 3ix වුණොත් මේක 1y වෙන්න ඕනේ. රයිට්? ඒක තමයි මෙතනින් අපිට ලැබෙන්නේ. රයිට්? ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ දිගවල් නෙමෙයි ලැබුණේ. හරිද? දිගවල් නෙමෙයි ලැබුණේ. දිගවල අතර අනුපාතයක් ලැබිලා තියෙනවා. පැහැදිලිද කියන එක හොඳට ඔළුවේ තියාගන්නමයි පුතා. හරි? රයිට්? එතකොට මම මේක 3ix නම් මේක 1y කියලා ගන්නවා. ඒ සෝරි b ගන්න 1x කියලා. රයිට්? ඔන්න ඔය විදිහට. එතකොට පුතේ දැන් මේක 3ix මේක 1x. හරිද? x කියන එක අපි දන්නේ නැහැ පුතේ. x කියන එක ඕනම සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. තේරුණාද කියන එක? හැබැයි එකම සංඛ්‍යාවකින් මෙයයි ගුණ වෙලා තියෙන්න ඕනේ. පැහැදිලිද කියන එක? රයිට්. ඊට පස්සේ දැන් අපි මේක අහනවා පරිමිතිය අතර අනුපාතයනේ. දැන් අපි ගත්තොත් එහෙම මේක මෙතන 3ix. එහෙනම් මෙතනත් මේක 3ix වුණොත් මේකත් කීය 3x මේකත් 3x මේකත් 3x. එතකොට 3යි 6යි 9යි 12යි මේකේ පරිමිතිය වෙනවා. මේකේ පරිමිතිය මෙයාගේ පරිමිතිය සමානයි කීයද පුතේ? 1යි 2යි 3යි 4යි 12ix වෙන්න ඕනේ. 12ix වෙන්න ඕනේ. 3ix මෙතනත් 3ix මෙතනත් 3ix මෙතනත් 3ix. රයිට්. අරයාගේ පරිමිතිය වෙනවා. හරිද? මෙයාගේ පරිමිතිය සමානයි. හරිද? මෙතන 1ix මෙතනත් එන 1ix මෙතනත් 1ix මෙතන ඔක්කොම එක. එතකොට 4ix වෙන්න ඕනේ. එයාගේ පරිමිතිය 4ix වෙන්න ඕනේ. දැන් අපි ගන්නේ පරිමිතිය අතර අනුපාතයනේ. මේකේ මේ පරිමිතිය අතර අනුපාතය. එතකොට මේකේ පරිමිතියෙන් බෙදන්න. එතකොට අපිට එනවා කීයද? 12ix බෙදීම 4ix කියලා. හරිද? x කැපුණාම දෙවරක් මෙතන හතරවරක් මෙතන 3යි මෙතන හතරවරක් 1යි. අන්න පරිමිතිය අතර අනුපාතය අපි ලැබෙන්නේ කීයද? 3ට 1ම තමයි. පැහැදිලි කියන එක වර්ගබලය අතර අනුපාතය වර්ගබලය අතර අනුපාතය 9ට 1 පරිමිතිය අතර අනුපාතය අපි ලැබෙන්නේ 3ට 1. එතකොට පුතේ මේකට උත්තරේ කීයද? 3. පැහැදිලි කියන එක ඔයා හොඳට මතක තියාගන්න. මේ ආවේ
දිගවල අතර අනුපාතයක් මේ දිගවල අතර අනුපාතයක් තියෙන්නේ. එතකොට පුතා අපි දන්නේ නැහැ දිග හරියටම කීයද කියලා. තේරුණාද කියන එක දිග හරියටම කීයද කියලා දන්නේ නැහැ. ඉතින් ගානේ අහලා තියෙන පරිමිතියට අනුපාතයක්. නිසා පුතේ අපි පරිමිතිය කීයද කියලා අහුවොත් අපිට හදන්න බෑ. අපි මේ x ගණන් ඉන්නවනේ පරිමිතිය හොයන්න. මොකද මේ දිගවල අතර අනුපාතය තමයි මේ ගානේ දීලා තියෙන්නේ. අපිට මෙතනින් ආවේ දිගවල අතර අනුපාතයක් තමයි ආවේ. එතකොට අපි දන්නේ නැහැ මේක 30 වෙලා මේක 10 වෙන්න පුළුවන්, මේක 300 වෙලා මේක 100 වෙන්න පුළුවන්. ඒක වාට තේරෙන්න ඕනේ. ඉතින් මේක තේරුම් ගන්න හදමු. රයිට්? හරි. එහෙනම් මම මේක මකනවා. ඔන්න පළවෙනි ප්‍රශ්නේ හරි. පළවෙනි ප්‍රශ්නේ විතර උත්තරේ කීයද? පළවෙනි ප්‍රශ්නෙට ලැබෙන්න ඕන 3ට 1. උත්තරේ 3. පළවෙනි ප්‍රශ්නේ උත්තරේ 3. රයිට්? හරි. අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ. දෙකේ මොකද්ද කියන්නේ? දෙකේ කියනවා ට්‍රැපීසියමක වර්ගඵලය 384 වර්ග සෙන්ටිමීටර වේ. එහි සමාන්තර පාද අතර අනුපාතය 3:5 නම් ලම්බකුස 12 නම් කෙටි සමාන්තර පාදයේ දිග සොයන්න. හරි. ඔයාලට පුතේ මේකෙදිත් අනිවාර්යයෙන්ම කටුසරණක් දාගන්න නැත්නම් ගාන වර්ධින්න පුළුවන්. පුතේ මෙහෙමයි. මම ටට්ටක් ගාලා ස්පීඩ් කරා යනවා නැත්නම් පුතා ලොකු දිග වැඩිවීමක් වෙනවා. මම අවශ්‍ය දේවල් වලට පැහැදිලි කරලා දෙන්න. ට්‍රැපීසියමක් කියන්නේ මේ වගේ එකක් නේ. ඔන්න මම ට්‍රැපීසියම ඇඳගත්තා. හරිද? රයිට්. මේ කියනවා ට්‍රැපීසියමක වර්ගඵලය. මෙයාගේ වර්ගඵලය දීලා දෙනවා a සමානයි කීයද 384 වර්ග සෙන්ටිමීටර කියලා. හරිද? වර්ග සෙන්ටිමීටර. හරිද? 384 වර්ග සෙන්ටිමීටර. වේ. ඒ සමාන්තර පාද අතර අනුපාතය 3:5 වේ. අපි දන්නේ නැහැ මෙන්න මේ පාදයේ 3x උනොත් මේ දෙකෙන් සමාන්තර වෙන්නේ. මේ පාදයේ 5x වෙන්න ඕනේ. 3ට අනුපාතයක් දීලා දෙනවා අපි මම එතකොට අනුපාතය ගත්තොත් එහෙම 3x බෙදීම 5x x ටෙස් කැපිලා ගිහලා අනුපාතය 3:5 වෙනවා. මම x අකුරත් මම දාගත්තා. උඩ එක 3x වුණොත් යට එක කීයක් වෙන්න ඕනේද 5x වෙන්න ඕනේ. රයිට්? හරි. x නෙමෙයි ඔයා කැමති අකුරක් එක සමාන අකුරක් දාගන්න. ඒ මේ 3a 5a කියලා දාගත්තත් අවුලක් නැහැ. ඕන එකක්. b අකුර ඔයා කැමති අකුරක් දාගන්න. හරි. එහි ලම්බකුස 12 සෙන්ටිමීටර නම්. ලම්බකුස දීලා තියෙනවා. ලම්බකුස කීයද? මේකේ ලම්බකුස දීලා තියෙනවා 12 සෙන්ටිමීටර කියලා. හරිද? ඒ කියන්නේ x සමානයි කීයද 12 සෙන්ටිමීටර නම්. එහි ලම්බකුස 12 සෙන්ටිමීටර නම් කෙටි සමාන්තර පාදයේ දිග සොයන්න. අන්න මෙන්න මෙයාගේ දිග සොයන්න කියලා කියනවා. මෙන්න මෙයාගේ. මේ දෙන සමාන්තරයි. මෙයාගේ දිග තමයි හොයන්න කියන්නේ. 3x 5x දාගත්තේ මම දාගත්තා ඒක. අනුපාතයක් නේ දීලා තියෙන්නේ. ඒක නිසා අනුපාතය දීලා තියෙන්නේ 3:5 කියලා. 3 බෙදීම 5 කියලා. එතකොට මේක 3x උනොත් මේක කීයක් වෙනවද? 5x වෙන්න ඕනේ. රයිට්. ඉතින් දැන් අපි දන්නවා ට්‍රැපීසියමක වර්ගඵලය. මම ඔයාලට වර්ගඵලය ගැන සරල ක්‍රම කියලා දීලා තියෙනවා. අපේ වීඩියෝස් බලලා, ඒ කියන්නේ අපේ වීඩියෝ සෙට් එක බලලා නෝට් එක හදාගෙන ඉන්න ඕනවා මෙතන දෙද්දී. නැත්නම් මට ඒවා මෙතනදී විවරණය කරන්න ගියොත් අමාරු වෙනවා. ඉතින් අපි ගත්තොත් එහෙම ඔය තල් රූප බොහොමයක වර්ගඵලය හොයන්න පුළුවන් මොකද දෙපැත්ත දෙක එකතු කරනවා ඒක දෙකට බෙදනවා ලැබෙන උත්තර එකතු කරපු දෙක අතර ලම්බක දෙකෙන් ගුණ කරන සිද්ධියක් මම ඔයාලට කියලා ඉතින් තියෙන්නේ right ඉතින් මේ තල රූපෙත් වර්ගඵලය එහෙම හොයන්න පුළුවන් දෙපැත්ත දෙක එකතු කරනවා ඒ කියන්නේ මොකද්ද 3x ධන 5x ඒ දෙපැත්ත දෙක එකතු කරා ඊට පස්සේ මොකද කරන්නේ ඒක දෙකට බෙදනවා එක දෙපැත්ත දෙක එකතු කරා ඒක දෙකට බෙදුවා බෙදලන උත්තරේ හරිද බෙදලන උත්තරේ මොකද කරන්නේ එකතු කරපු දෙක අතර ලම්බක දෙකෙන් ගුණ කරනවා ලම්බක දෙක කිය 12 සෙන්ටිමීටර සමානයි වර්ගඵලය තමයි මේ ලියුවේ දෙපැත්ත දෙක එකතු කරා ඒක දෙකට බෙදුවා ලම්බක දෙකෙන් ගුණ කරා. එහෙම උත්තරේ පුතේ මේක වර්ගඵලය 384ට මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. ඔන්න සමාන කරා. දැන් 3x 5x එක්කම කීයද? 8x බෙදීම 2 වෙනවා. මෙතන එනවා 12. හරිද? සමානයි 384. right. මෙතන සුළු කරමු පොඩ්ඩක්. දෙවරක් මෙතන සුළු කරපුවම දෙවරක් 6යි. එතකොට අපිට එනවා x සමානයි. හරිද? මෙතන 8ක් 5 8ක් 48යි. 48යි x සමානයි 384 කියලා තමයි එන්නේ. එතකොට අපිට x සමානයි. අපි x හොයාගමු. 384 බෙදීම 48. ඔයා 384 48ෙන් බෙදන්න ඕනේ. පැහැදිලිද කියන එක? right. 384 බෙදීම 48. right. අපිට ලැබෙනවා 8යි කියලා. අන්න x සමානයි කියන මෙතන 8යි. මෙතන එනවා 8යි. දිග 8ක් කියලා ලැබෙනවා. 8යි සෙන්ටිමීටර. ඇත්තටම පුතා මෙතන සෙන්ටිමීටර මෙතන දීපේ වර්ග සෙන්ටිමීටර ඉඳන් අපිට උත්තර ලැබෙන්නේ සෙන්ටිමීටර වලින්. ඔන්න x කියන්නේ 8යි සෙන්ටිමීටර. x 8ක් වුණොත් මේ කෙටි සමාන්තර පාදයේ දිග නේ යන්නේ. ඒතර x 8ක් වුණොත් 3x කියන්නේ 8 වරක් 3 24යි. අන්න 24යි සෙන්ටිමීටර. අන 3x කියන්නේ කීයද 24යි සෙන්ටිමීටර right එහෙනම් පුතේ මේකට උත්තරේ කීයද 5 හරිද උත්තරේ කීයද 5 24යි සෙන්ටිමීටර කියලා තමයි අපිට එන්න ඕනේ right ද 3x සමානයි 24යි right හරි එතකොට බලන්න සුළු කිරීම හරිද කියලා පාරක් 5යි 3යි 8යි x එනවා බෙදීම දෙක ගුණ කිරීම ලම්බ කුස කිය 12යි මෙතන දෙවරක් එතකොට සුළු වෙන 6යි 8 වරක් 5 48 48 48x සමානයි 384 එතකොට x සමානයි 384 බෙදනවා 48න් අපි ලැබෙනවා 8යි සෙන්ටිමීටර x 8ක් වෙනකොට 8 වරක් 3 24යි මේ පාදේ දිග යන්නේ දිග 24යි සෙන්ටිමීටර ඔය 8යි සෙන්ටිමීටර නේ ඉර ගහලා ඉන්න එපා පැහැදිලිද කියන එක right හරි අපි යන් තුන්වෙනි ප්‍රශ්නෙට right ඔන්න MCQ 3 සාකච්ඡා කරනවා තුන්වෙනි ප්‍රශ්නේ
තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා රොම්බසයක වර්ගබලය 144 වර්ග සෙන්ටිමීටර කියලා. මොකද්ද රොම්බසයක් කියන්නේ? පුතා දැන් මෙන්න මේ වගේ සමචතුරස්‍රයක් ඇල කරපු අවස්ථාවකට තමයි අපි ඔය රොම්බසයක් කියලා කියන්නේ. මේ තියෙන මොකද්ද? සමචතුරස්‍රයක්. මේ අංශක 90යිනේ. එතකොට මේ සමචතුරස්‍රයක් කියන්නේ පාදවල දිගවල්නේ. එතකොට මෙන්න මෙයාව ඇල කරපු අවස්ථාව මම ඇඳ ගන්නම්කෝ. අඳින්න ඔයාලට තේරෙන්න. මේ තියෙන එයාව ඇල කරපු අවස්ථාව. හරිද කියලා හිතන්නකෝ. මේ තියෙන එයාව ඇල කරනවා. ඒ කියන්නේ මෙතනින් පොඩ්ඩක් තද කරනවා. තේරෙනවද කියන එක ඇල කරපු අවස්ථාව. රයිට්. එතකොට මෙයාව ඇල කරාට පස්සේ ඒකට කියනවා මොකද්ද සමචතුරස්‍රයක් ඇල කරපුවාම ඇදෙන එකට අපි කියනවා මොකද්ද රොම්බසයක් කියලා. ත්‍රිකෝණාශ්‍රයක් ඇල කරපුවාම ඒකට කියනවා අපි සමාන්තරාශ්‍රයක් කියලා. දැන් මේ තියෙන මොකද්ද රොම්බසයක්. ඉතින් මෙයාවනේ මේ ඇල කරේ. එහෙනම් පුතේ ඔයා දැනගන්න ඕනේ මේකත්තේ මේ පාදවල මොකද සමාන්තරයි. මෙයාට මෙයා සමාන්තරයි, මෙයාට මෙයා සමාන්තරයි. ඉතින් රොම්බසයක ලක්ෂණ ටික පුතා පොඩ්ඩක් ඔයා දැනගන්න ඕනේ. මම පොඩ්ඩක් ඔයාලට මතක් කරන්නම්. මේ රොම්බසය මෙන්න මේවට අපි ආ කරපුවම එදිනේවට අපි කියනවා මොනවද? විකර්ණ කියලා. තේරෙනවද කියන එක right. පුතා මතක තියාගන්න මේ රොම්බසයක විකර්ණවම යා කරාම මේ විකර්ණ ලම්බකව සමච්ඡේදන අපි කියන ලම්බ සමච්ඡේදන වෙනවා කියලා. කෙනෙකුට මේ විකර්ණ අංශක මෙන්න මෙතන අංශක 90ට සමාන සමච්ඡේදනය ලම්බ සමච්ඡේදනයක් තමයි තියෙන්නේ. ඒ වගේම පුතේ මෙන්න මේකේ දිග මේකේ දිග අපි ගමුකෝ x උනොත් මෙන්න මෙයාගේ දිගත් අනිවාර්යෙන් x. ඒ කියන්නේ මෙයයි මොකද වෙන්නේ දිගවල සමානයි. ඒ වගේම මෙයයි දිගවලුත් සමානයි. මේකේ දිග y උනොත් මේකේ දිගත් මොකද වෙන්නේ y වෙනවා. ඔයාලට පේන්න ඕනේ මෙන්න මෙතන තියෙන්නේ පුතේ ඍජුකෝණීය ත්‍රිකෝණ හතරක්. දැන් මෙතන ඍජුකෝණයක් නැගි නිසා පුතේ ඍජුකෝණීය ත්‍රිකෝණ හතරක්. ඔන්න බලන්න. දැන් මම හිතන්න මෙන්න මෙයාව තමයි මේ අඳින්නේ කියලා. ඒතර මෙතන කියලා අංශක 90. ඔන්න අංශක 90 මෙතන අංශක 90ත් එක තියෙන පාද දෙකේ මෙයා x මෙයා y. එහෙනම් අංශක 90ත් එකේ පාද දෙක මෙයා එකක් x අනිත් එක මොකද්ද y මෙයා a. ඉතින් ඕක හැම එකේම තියෙනවා. දැන් මෙයාගෙත් බලන්න අංශක 90ත් එක තියෙන පාද දෙක xy a තියෙනවා. මෙයාගෙත් xy a තියෙනවා. මෙතනත් xy a තියෙනවා. එතකොට පුතේ මේ ඍජුකෝණී ත්‍රිකෝණයක් ත්‍රිකෝණ හතරක් තියෙනවා. එතකොට මේ ත්‍රිකෝණ හතරේ වර්ගබල මොකද වෙන්නේ සමානයි. තේරුණාද කියන එක? ත්‍රිකෝණ හතරේ වර්ගබල සමානයි. ඒ වගේම මෙන්න මේකෙදි කියනවා මේ විකර්ණය මේවා මෙන්න මේ sorry රොම්බසය මෙන්න මේවට කියනවා සම්මුඛ පාද. හරිද? මේ සම්මුඛ පාද. සම්මුඛ කෝණ sorry සම්මුඛ කෝණ. මේවට කියනවා සම්මුඛ කෝණ. සම්මුඛ කෝණ මොකද වෙන්නේ? මෙයාට මේ කෝණේ සමානයි, මේ කෝණේ සමානයි. පැහැදිලිද කියන එක ඉතින් ඔන්න ලක්ෂණ ටික දැනගන්න ඕනේ අපේ මම ලියන්න දෙන්නේ නැහැ දැන්. පාඩම් වලදී මම ඔයාලට සුපිරිම කියලා දීලා තියෙන්නේ. ඔන්නම රොම්බසයක් ඇදගත්තා. හරිද? මේක කියනවා රොම්බසයක වර්ගබලය 144යි වර්ග සෙන්ටිමීටර වේ. එහි විකර්ණයක් අනිත් විකර්ණයෙන් දෙගුණයකි. එහි විකර්ණවල දිග වන්නේ. එහි එක් විකර්ණයක් අනිත් විකර්ණයෙන් දෙගුණයක්. එහි විකර්ණවල දිග කීයද කියලා තමයි අහන්නේ. right. හරි. පුතේ දැන් මම පොඩ්ඩක් මේක මකන්නම්. ඔයාලට පැහැදිලි කරන්න මේ දත්තර එක දැම්මේ මම ඔයා දැනගන්න ඕන රොම්බසයක් කියන්නේ සමචතුරස්‍රයක් කළ කරපු අවස්ථාවක් කියන එක. right. දැන් මම තුන්වෙනි ගාන ආපහු මුල ඉඳන් හදාගෙන යන්නම්. ඒ රූපෙම අඳින්නම්. මේක රොම්බසයක් නේ. හරිද? රොම්බසයක්. හරිද? මේ තියෙන විකර්ණ. හරිද? මේ අංශක 90ට තියෙනවා. right. මේ රොම්බසය ගත්තාම රොම්බසයක වර්ගබලය දීලා දෙන 144 වර්ග සෙන්ටිමීටර කියනවා. මේකේ වර්ගබලය කීයද? 144යි වර්ග සෙන්ටිමීටර. 144යි වර්ග සෙන්ටිමීටර. right. එහි එක් විකර්ණයක් අනෙක් විකර්ණයෙන් දෙගුණයක්. right. මෙහෙම කිව්වොත් දැන් මේකනේ පුතා දිගින් වැඩි විකර්ණය. තේරෙනවද කියන එක? එතකොට මේකේ දිග x උනොත් මේ විකර්ණයේ දිග මොකක් වෙන්න ඕනේ? 2x වෙන්න ඕනේ. ඒ වගේ මේක වදන මේ කැලේට මේ කැලේ මොකද සමානයි? මෙයාට මෙයා සමානයි. එහෙනම් මේ පොඩි විකර්ණයේ දිග x උනොත් මේ විකර්ණයේ දිග මොකක් වෙන්න ඕනේ? 2x වෙන්න ඕනේ. right. එතකොට පොඩි විකර්ණයේ දිග x උනොත් මේ කැලේ x බෙදීම 2යි මේ කැලේත් x බෙදීම 2යි. හරිද? ලොකු විකර්ණයේ දිග 2x උනොත් මෙයත් x මෙයත් x. right. මම දාගන්නම්කෝ. මෙන්න මේ විකර්ණයේ දිග මම ගන්නවා x කියලා. මෙන්න මේ විකර්ණයේ දිග මම ගන්නම් x කියලා. එතකොට මේ විකර්ණයේ දිග වෙන්න ඕන කීයක්ද? 2x. 2x. පැහැදිලිද කියන්නේ? මොකද පොඩි විකර්ණයේ දිග වගේ දෙගුණයක් වුණු ලොකු විකර්ණයේ දිග. මේ රොම්බසයේ වර්ගබල 144 වර්ග සෙන්ටිමීටර ඒ එක් විකර්ණයක් අනිත් විකර්ණයෙන් දෙගුණයක්. එතකොට ලොකු විකර්ණයෙන් දෙගුණය වෙන්න ඕනේ. ලොකු විකර්ණය මෙයා වගේ දෙගුණයක්. right. පුතේ ඔයා තව දෙයක් මම ඔයාලට කියනවා. මෙන්න මෙයා මේක 2x උනොත් මෙයාත් x වෙන්න ඕනේ. මෙයාත් x වෙන්න ඕනේ. මෙයා x උනොත් මෙන්න මේක කීයද x බෙදීම 2යි. මෙයාත් කීයද x බෙදීම 2යි. x බෙදීම 2යි. right. x බෙදීම 2යි. ඔන්න මම දත්ත ටික දාගත්තා. ඒ විකර්ණවල දිගවල් කීයද කියලා තමයි අහන්නේ. right. පුතේ ඔයාට අපේ අර වීඩියෝ සෙට් එක බැලුවා නම් එහෙම ඔයා මේ රොම්බසයක නැත්නම් රොම්බසයක ඒ වගේම සමාන්තරාශ්‍රයක වර්ගබල වෙන තව සමීකරණයක් තියෙන සමීකරණ එන හැටි පවා මම එතනදී ඔප්පු කරනවා. පුතේ මෙන්න මේ සමීකරණය මෙන්න මෙහෙම සමීකරණයක් තියෙනවා. right. දැන් මම මේ සමීකරණ මෙතනදී ඔයාලට ඔප්පු කර ඉන්නේ මොකද ඔයා වීඩියෝ සෙට් එක බලලා තමයි මේ ගාන හදන්න ඕනේ. පුතේ මේ රොම්බස වේවා සමාන්තරාශ්‍ර වේවා එයාලගේ වර්ගබල වෙන සමීකරණයක් තියෙනවා. වර්ගබලය සමානයි. හරිද? දෙකෙන් එක ගුණ කිරීම විකර්ණවල ගුණිතය. මොකද දෙකෙන් එකයි විකර්ණවල ගුණිතය කියලා සමීකරණයක් තියෙනවා. මෙන්න මේ සමීකරණය හරහා අපිට පුළුවන් මේ ගාන හදන්න. තේරුණාද කියන එක? වර්ගබලය සමානයි දෙකෙන් එකක් විකර්ණ ගුණිතය. එතකොට මෙන්න මේක එන්නේ කොහොමද කියලා වීඩියෝ සෙට් එක බලන්න පුතේ. මොකද ඔයාලට මම අපිව ෆ්‍රී දෙනවනේ පුතේ.
ඔයාලට වීඩියෝ සෙට් එක බලලා ඔයා නෝට් එක ලස්සන කම්ප්ලීට් කරන් එන්න ඕනේ. මොකද ඒක නේතු මේකේ ඔක්කොම මේ ආයේ පාඩම උගන්නන්න ගියාම මෙතන අවුලක් වෙනවා. පැහැදිලිද කියන එක රයිට්. හරි. ඒතර වර්ග බලය සමානයි. දැනට මතක තියාගන්න රොම්බස් එක වේවා සමාන්තරාෂ්ටකව වර්ග බලය හොයන්න පුළුවන් මේ විකර්ණවල මෙන්න මේ සමීකරණය මුත්. ඒ කියන්නේ මොකද්ද දෙකෙන් එකක් විකර්ණවල ගුණිතය කියන සමීකරණය. රයිට්. ඒතර පුතේ අපි ගත්තොත් මේකේ වර්ග බලය දීලා තියෙනවා 144යි කියලා. ඔන්න දෙකෙන් එක ගුණ කිරීම විකර්ණවල ගුණිතය. මේ විකර්ණයේ දිග කීයද? x කියලා තමයි අරන් තියෙනවා. x මේ විකර්ණයේ දිග කියලායි. මෙයාගේ වගේ දෙගුණයක් නෙමෙයි. ඒතකොට මෙයා අරන් තියෙන මං කියයි කියලාද? 2x කියලා. අන්න එහෙනම් දෙකෙන් එක ගුණ කිරීම x ගුණ කිරීම 2x. ඉතින් අපිට මෙන්න මේ දෙකට මේ දෙක මොකද වෙන්නේ සුළු වෙනවා. අපිට එනවා 144 සමානයි x x වලින් ගුණ වුණාම මොකක් වෙනවද? x වර්ගය කියේ. 144 කියන්නේ කීයද? 12 වර්ගය සමානයි x වර්ගය. මම දෙපැත්තට මූල දැම්මොත් අපිට 12 වර්ගය සමාන x වර්ගය දෙපැත්තට මූල දාද්දී ඔයා දන්නවා මෙතනින් එනවා කීයද අපිට 12 cm සමාන x. අන්න පුතේ එහෙනම් x කියන්නේ කීයද? 12 cm. x කියන්නේ 12. එතකොට x කියන එක 12යි නම් අහන්නේ මොකද්ද? ඒ විකර්ණවල දිගවල් වන්නේ. right? ඒ විකර්ණවල දිග. එතකොට පුතේ x කියන එක 12යි. එහෙනම් මේ විකර්ණය කීයක් වෙන්න ඕනද? මෙන්න මේ විකර්ණය x කියන එක 12යි. මේ විකර්ණය කීයද? 12 cm. මේ විකර්ණය එයා ඉතින් x වගේ දෙගුණයක් නේ. එයා එන කීයක් වෙන්න ඕනද? 24යි cm. එහෙනම් පුතේ 12 සහ 24 තමයි එන්න ඕනේ. තේරෙනවද කියලා? ඒතර මේ විකර්ණවල දිගවල් වන්නේ. ඒතර මුලින්ම පොඩි එකද ලොකු එකද කියලා අහලා නැහැ. හරිද? මුලින් ඒ කියන්නේ ඒක 12 cm වරක් cm සහ 24 වෙන්න පුළුවන්. නැත්නම් 24 cm සහ 12 වෙන්න පුළුවන්. ඉතින් මේක 24 cm සහ 12 කියලා එකක් නැහැ. 12 cm 24 කියලා තියෙනවා. ඉතින් උත්තරේ මේකට අපි ගන්න වෙන්නේ කීයද? 2. right. හරි. එහෙනම් පුතේ 3ට 2. ඔයාලට තියෙන මේ වීඩියෝ එක නතර කරලා ඔයාලට මේක ලියා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් ඔන්න තුන්වෙනි ප්‍රශ්නේත් හරි. දැන් අපිට තියෙන හතරවෙනි ප්‍රශ්නේ. right. මම අහන්නම්. ටට්ටක් ගාලා කරා යනවා. ඔයාලට පුළුවන් පුතේ වීඩියෝ එක නතර කරලා මේ ඔයාලගේ අඩුපාඩු හදාගන්න. right. හැබැයි ඔයාලට මම කලිමුත් කිව්වා මට කලින් තනියෙන් ඔයා මේක හදලා ඉන්න ඕනේ. මේ ප්‍රශ්න ටික කරලා ඉන්න ඕනේ. right. අපි යන් හතරවෙනි ප්‍රශ්නෙට. 4. හතරවෙනි එකේ තියෙනවා පහත සමාන්තරාෂ්ට්‍රයේ x දිග සොයන්න. සමාන්තරාෂ්ට්‍රය පොඩ්ඩක් ඇඳගමු. මෙන්න මෙහෙම සමාන්තරාෂ්ට්‍රය මම ඇඳ ගන්නවා. හරිද? දැන් අපෙන් අහන්නේ x දිග. right. එතකොට අපි ගත්තොත් මේක දීලා තියෙනවා 12 cm මෙයා දීලා තියෙනවා 8යි. අපි සෙන්ටිමීටර කියලා දාලා නැහැ නේ. 12යි 8යි කියලා. පුතා ඒවා සෙන්ටිමීටර කියලා ගන්න. හරි 12යි 8යි මොකද උත්තර වල සෙන්ටිමීටර කියලා දීලා තියෙනවා. එහෙනම් මේක 12 cm මේක කීයද 8යි cm. හරිද? right. ඒ වගේම මෙන්න මේකේ ලම්බකුස දීලා තියෙනවා කීයද? මේක ලම්බකුස දීලා තියෙනවා 6යි cm. right. සෙන්ටිමීටර කියලා දාලා නැහැ. ඔයා දාගන්න. උත්තර වල සෙන්ටිමීටර තියෙනවනේ ඒකනේ. right. එතකොට මෙන්න මෙතන දීලා තියෙනවා මෙන්න මෙහෙම එකක් දීලා තියෙනවා. එතනත් ලම්බකයක් නිර්මාණය කරලා තියෙනවා. ඒක තමයි x කියලා දීලා තියෙන්නේ. එයා තමයි අහන්නේ. එතකොට මෙන්න මේක තමයි x කියලා දීලා තියෙන්නේ. එයා තමයි අහන්නේ. හරිද? ඒ දිගේ x. ඒ කියන්නේ පුතේ දැන් අපි දන්නවා මේක පුතේ ගත්තොත් එහෙනම් මේක රොම්බසයක් නෙමෙයිනේ. මේ පාදයෙන් මේ පාදේ අසමානයිනේ. මෙයා මේ sorry. එතකොට මෙයා 8යි නම් මෙයා 12යි නම් මෙයාත් කීයක් වෙන්න ඕනේද? අපි ඒක දාගමුකෝ. මෙයා 12යි නම් මේ පාදේ කිය 12 cm. මේ 6 කියන එක පැටලෙයි. එයා දාගන්න මෙතන 6 cm. මෙයා 12යි මෙයා 8යි නම් මෙයාත් කීයද? 8යි cm. right. එතකොට මේ පාදේ සමාන්තරයි. මෙයාට මෙයා මොකක් වෙන්න ඕනේ? සමාන්තරයි. හරි. පාදීය සමාන්තරාෂ්ට්‍රය කියලා ගාණ දීලා තියෙනවා. ඉතින් සමාන්තරාෂ්ට්‍රයක් තමයි. මේ සමාන්තරාෂ්ට්‍රයක් කියලා කියන්නේ මොකද? ඍජු කෝණාෂ්ට්‍රයක් ඇල කරපු අවස්ථාව. තේරෙනවද කියන එක right. ඒතර මේක දීලා තියෙනවා. මෙන්න මෙහෙම සිද්ධියක්. ඒතර මේක අහන්නේ මේ x වල දිග. ඒතර මේ සමාන්තර පාද දෙක අතර ලම්බක දිග 6යි. මේ සමාන්තර පාද දෙක අතර ලම්බක දිග x කියලා දාලා අපෙන් අහනවා x වල දිග කීයද කියලා. right. හරි ලේසි පුතේ. right මෙහෙමයි. දැන් ඔයා මේ සමාන්තරාෂ්ට්‍රයේ වර්ගබල හොයන්න කොහොමද? මම ඔයාලට කියලා දෙනවා. ඔය වගේ තල රූපයක වර්ගබල හොයන්න පුළුවන්. දෙපැත්ත දෙක එකතු කරනවා. ඒක දෙකට බෙදනවා. ලැබෙන උත්තරේ එකතු කරපු දෙක අතර ලම්බක දෙකෙන් ගුණ කරනවා. මේ මොකද්ද කියන්නේ කියන එක පුතේ ඔයා අපේ වීඩියෝස් බලලා ඉන්න ඕනි. right. මම දෙපැත්ත දෙක එකතු කරනවා. කීයද? 12 ධන 12 ඊට පස්සේ ඒක දෙකට බෙදනවා. බෙදෙන උත්තරේ පුතේ එකතු කරපු දෙක අතර ලම්බක දෙකෙන් ගුණ කරනවා 6. ඔය පැත්තෙන් වර්ගබල වෙනවා මේ පැත්තට. එතකොට ඒ වගේම මට මේ පාද දෙක කරන් වර්ගබල හොයන්න පුළුවන්. මොකද පුතේ කොහොමත් එකම තල රූපයක වර්ගබලය කොහෙන් එවුවා සමාන වෙන්න ඕනේ. කොහොම දත්ත පාවිච්චි කරලා හැදුවා. තේරෙනවද කියන එක? මේ දත්ත පාවිච්චි කරලා හැදුවා මේ ලම්බක සම වර්ගබලය බෙහෙන් මේ දත්ත දෙක පාවිච්චි කරලා වර්ගබල හොයන්න පුළුවන් මට. කොහොමද දෙපැත්ත දෙක එකතු කරා කීයද? 8 ධන 8. ඒක දෙකට බෙදුවා. බෙදෙන උත්තරේ එකතු කරපු දෙක අතර ලම්බක දිග x නේ. x වලින් ගුණ කරා. right. හරි. ඉතින් පුතේ මේක දැන් මම සුළු කිරීම දැන් ඔයාලා දන්නවා. බෙදීම දෙක මෙහෙදී ගුණ කිරීම දෙක වෙනද මේ දෙකට මේ දෙක මොකද වෙන්නේ? සුළු වෙනවා. 12 කීයද? 24යි. 24 ගුණ කිරීම 6 සමාන 8යි 8යි කීයද? 16යි 16 වරක් x. right. ඒතර අපිට x සමානයි 24 ගුණ කිරීම 6 බෙදීම 16. මෙතන 16 බෙදීම 16. right. ඉතින් කැල්කියුලේටර් එකෙන් ඔයාලට ගහලා ගන්න පුළුවන් ටක් ගාලා උත්තරේ. මෙතන මම අපි ගත්තොත් එහෙම ඔය 24 ගුණ කිරීම 6 බෙදීම 16. right. මොකද අපිට ආවේ 24 ගුණ කිරීම 6 සමානයි බෙදීම 16. අපිට උත්තරයක් එනවා x සමානයි 9 කියලා. අන්න 9 සෙන්ටිමීටර් සමාන x. x සමානයි 9. එහෙනම් මේක උත්තරේ කීයද? x ලගේ 9ක් වෙන්න ඕනේ. තේරුණාද කියලා? උත්තරේ කීයද?
3 4ට උත්තරේ 3 x සමානයි 9 සෙන්ටිමීටර. ඊට අපි යන පස්වෙනි එකට. දැන් හරණය සුළු කිරීම. දෙපැත්ත දෙක එකතු කරා 12 12 බෙදීම දෙක ගුණ කරා ලම්බක දිග කීයද 6. මෙතන දෙපැත්ත දෙක එකතු කරා කියද 8යි 8යි බෙදීම දෙක ලම්බක දිග කීයද x වලින් ගුණ කරා. දෙකට දෙක මොකද වෙන්නේ සුළු වෙනවා කැපෙනවනේ පුතා. මෙතන ඉඳන් මෙතන ආපුවාම ඊළඟට මේ 12යි 12යි කියද 24යි 24 ගුණ කිරීම 6 අර පැත්ත 8යි 8යි කියද 16 16 ගුණ කිරීම x. ඒතර ගුණ කිරීම 16 බෙදීම බෙදීම 16 ඒතර 24 ගුණ කිරීම 6 බෙදීම 16. උත්තරේ 9 සෙන්ටිමීටර කියලා එනවා. පැහැදිලි කියන එක. රයිට්. ආයෙ පාරක් බලමු සුළු කිරීම හරියද කියලා 24 ගුණ කිරීම 6 සමානයි බෙදීම 16 9 තමයි. රයිට්. හරි. එහෙනම් ඔන්න ඒකට උත්තරේ ගත්තා. උත්තරේ 9 සෙන්ටිමීටර කියලා එන්න ඕනේ. රයිට්. හරිද? එතකොට ඒක උත්තරේ කීයද? 9 සෙන්ටිමීටර. රයිට්. ඊට පස්සේ අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට පස්වෙනි එකට. සමාන්තර රාශියක පාදවල දිග 15 සහ 12 බැගින් වේ කියලා දීලා දෙනවා. පස්වෙනි ප්‍රශ්නෙට යන් ඔන්න 5. රයිට්. ඒක දීලා දෙනවා සමාන්තර රාශියක පාදවල දිග 15 12 බැගින් වේ. මොකක්ද සමාන්තර රාශියක් ඇදගමු අපි. මෙන්න මේක තමයි පුතේ අපි මෙන්න මේක තමයි සමාන්තර රාශිය කියලා කියන්නේ. හරිද? රයිට්. මේ පාදය සමාන්තරයි මේ පාදය සමාන්තරයි. සමාන්තර රාශියක පාදවල දිග 15 සහ 12. එතකොට සාමාන්‍ය දිගෙන් වැඩි පාදය තමයි 12. මම මේක 12යි කියලා ගන්නම්. මේක 12යි නම් මේකක් කීයද? 12යි. අනිත් එක කීයද? අනිත් පාදයක දිග කීයද? පාදවල දිග 15 සහ 12 වෙයි. සමාන්තර පාදවල දිග 15 සහ 12 වෙයි. එතකොට මේක 15 සෙන්ටිමීටර වුණොත් මෙයත් 15 සෙන්ටිමීටර වෙන්න ඕනේ. හරිද? රයිට්. ඔන්න ඔය තමයි දත්ත ටික. රයිට් 15 සෙන්ටිමීටර වෙන්න ඕනේ. එහි කෙටි පාද අතර කෙටිම දිග. කෙටි පාද අතර කෙටිම දිග කියන්නේ පුතේ මොකද්ද මේ ලම්බක දිගට. ඔයාලට ඒක බය කරන්න අන්දන්න වගේ දීලා තියෙන. කෙටි පාද දෙක අතර කෙටිම දිග කියන්නේ ලම්බක දිග. කොහොමද කෙටි පාද දෙක? මේ දෙක. කෙටි පාද දෙක අතර කෙටිම දිග කියන්නේ මේ දෙක අතර ලම්බක දිග. ඒක කීයද දීලා තියෙනවා කීයද 7.5. ඉතින් මේකත් අර කලින් හදපු ගාන වගේමයි. රයිට් 7.5 සෙන්ටිමීටර. දිග පාද අතර කෙටිම දුර සොයන්න නැත්නම් දිග සොයන්න කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මෙන්න මෙයාව තමයි හොයන්න කියන්නේ. අපි මෙන්න මේකේ ලම්බ ගැන නිර්මාණය කළොත් මෙන්න මෙයාව තමයි පුතේ ඒක ආනේ අහන්නේ. ඒකට දාගන්නම් x කියලා. අර කලින් ගානමයි තියෙන්නේ. ඒතර මේකත් මම ටක් ගාලා හදලා දාන්නම්. මෙයයි මේකෙදි කරන්නේ දෙපැත්ත දෙක එකතු කරා. මම කිව්වා මේ වගේ වර්ග බලන්න එහෙමයි. දෙපැත්ත දෙක එකතු කරා 12 ධන 12 බෙදීම දෙක. හරිද? ලම්බක දිග කීයද පුතා? 7.5 ගුණ කරා. සමානයි මේකෙත් වෙනවා දෙපැත්ත දෙක එකතු කරා කීයද? 15 ධන 15 බෙදීම දෙක. ඒකේ ලම්බක දිග කීයද පුතේ? ලම්බක දිග කීයද? 7.5 ගුණ කරා. ඒ කොයි පැත්තෙන් හෙවත් වර්ග ලම්බක දිග x 15 එකේ ලම්බක දිග x නේ x තමයි අහන්නේ. එතකොට මේ ඒ ලම්බක දිග තමයි අහන්නේ. මේ දෙක අතර කෙටිම දිග කියන්නේ ලම්බක දිග තමයි පුතේ. ලම්බක දිග තමයි අහන්නේ. හරිද? කෙටි සමාන්තර පාද දෙක අතර කෙටිම දිග කියන්නේ ලම්බක දිගට. අහනවා දිග සමාන්තර පාද දෙක අතර කෙටිම දිග. ඒ කියන්නේ මම යාට x දාගත්ත x තමයි අහන්නේ. ලම්බක දිගක් අහන්නේ. අර ගානමයි. ඒතර මෙතනදී මේ දෙකට දෙක මොකද වෙන්නේ සුළු වෙනවා. ඒතර 12 24යි. මෙතන එනවා 24 ගුණ කිරීම 7.5 බෙදීම 15 30යි ඒ 30 මේ පැත්තේදී බෙදීම 30 වෙනවා. සමාන x. රයිට්. ඕක සුළු කරලා උත්තරයක් ගන්න තියෙන්නේ. අපි ටක් ගාලා යන් වැඩේට 24 ගුණ කිරීම 7.5 සමානයි බෙදීම 30. අපිට එන උත්තරේ 6. එහෙනම් 6 සෙන්ටිමීටර් සමානයි x. අන්න x වලගේ කීයද? 6. x වලගේ 6යි. හරිද? එතකොට උත්තරේ 5ට උත්තරේ 2. x එතකොට 6 සෙන්ටිමීටර කියලා තමයි එන්නේ. හරි. සුළු කිරීම ආයෙ බලමු 24 ගුණ කිරීම 7.5 සමානයි බෙදීම 30. 6 සෙන්ටිමීටර කියලා එනවා. රයිට්. හරි. ඊට පස්සේ අපි යන් ඊළඟ ගානට 6 වෙනි ගාන. ඔයාලට පුළුවන් වීඩියෝ එක නතර කරලා හිමීටව ලියා ගන්න. අපි යන් 6 වෙනි ගාන. 6 වෙනි ගාන බලමු අපි ටක් ගාලා. රයිට්. 6 වෙනි ගානේ තියෙනවා රොම්බසයක වර්ගබලය 184ක් වේ. එහි පරිමිතිය 64ක් නම් ලම්බ කුස වන්නේ කියලා දීලා තියෙනවා ගාන. අපි යන් වැඩේට පොඩ්ඩක් බලමු මොකක්ද කියලා. රොම්බසයක් කියන්නේ කියපු ගම ඔලුවට එනවා පුතේ. රොම්බසයක් කියන්නේ මොකද්ද? රොම්බසයක් කියන්නේ සමචතුරස්‍රයක් කැල කරපු අවස්ථාව. සමචතුරස්‍රයක් කැල කරපු අවස්ථාව. රයිට්. ඒකව දැනගන්න ඕන. රොම්බසේ ලක්ෂණ ටික එහෙමත් පුතා පොඩ්ඩක් ඔලුවේ තියාගන්න. හරිද? කොයි මොහොතකරේ ඕකෙන් ප්‍රශ්නයක් අහයි. හරි. රොම්බසයක්. ඒතර අපි ගත්තොත් එහෙම රොම්බසයක වර්ගඵලය. හරි. රොම්බසයක් ගත්තාම ඔයා දන්නවා මේ පාදේ මේ පාදේ සමාන්තරයි මෙයාට මෙයා සමාන්තරයි. රොම්බසයක පාදවල දිගවල් සමානයි. එහෙනම් පුතේ මේ ඔක්කොම පාදවල දිගවල් සමානයි. හරිද? මේ පාදවල දිගවල් සමානයි. ඒ වගේම රොම්බසයක් ගත්තාම මේක දීලා තියෙනවා වර්ගඵලය. වර්ගඵලය දීලා තියෙනවා a සමානයි කීයද? a සමාන 184 වර්ග සෙන්ටිමීටර. 184 වර්ග සෙන්ටිමීටර. ඔන්න රොම්බසේ වර්ගඵලය දීලා තියෙනවා. දැන් අහන්නේ මොකද්ද? එහි පරිමිතිය 64ක් නම් ලම්බකුස වන්නේ. පරිමිතිය 64යි කියලා දීලා තියෙනවා. දැන් රොම්බසයක පරිමිතිය දීලා තියෙනවානේ. පරිමිතිය කීයද? 64යි. එන පරිමිතිය කියන්නේ වටේ දිගනේ. මේක සමදර්ශයක් තමයි මේ තියෙන එල කරලා. එතකොට පරිමිතිය පාද 4ක් තියෙනවා. එතකොට 4යි සමාන වෙන්න ඕන කීයද? 64ට. රයිට්.
එතකොට අපිට එනවා a සමානයි 64 බෙදන්නකො 4යි 64 බෙදීම 4 right ගන්න උත්තරයක් ටක් ගාලා 64 බෙදීම 4 64 බෙදීම 4 අපිට එනවා උත්තරයක් 16යි කියලා. a සමානයි 16. එහෙනම් රොම්බසයක එක පාදයක් කීයද 16 සෙන්ටිමීටර්. මේවා ඔක්කොම 16. මම මෙයාට දාගන්නකො 16 කියලා. 16 සෙන්ටිමීටර්. හරිද? එතකොට ඒක අහනවා ලම්බ කුස වන්නේ right මම ලම්බ ගැන නිර්මාණය කරනවා පුතේ මෙතන මේ ඒකට දාගන්නම් s කියලා දැන් මේකත් 16 මේකත් 16 අවුලක් නැහැ මේක මෙතනයි දාගන්නකො දැනට එතකොට දැන් වර්ග බලය දීලා තියෙනවනේ දැන් රොම්බසේක වර්ග බලය හොයන්නේ කොහොමද රොම්බසේක වර්ග බලය හොයන්නේ කොහොමද දෙපැත්ත දෙක එකතු කරනවා ඒක දෙකට බෙදලා ලම්බක දිගේ මොන කරනවා එතකොට මොකද වෙන්නේ 16 ධන 16 බෙදීම 2 ලම්බක දිග කීයද ලම්බක දිග h ලම්බක දිග h වලින් ගුණ කරනවා එතකොට ලැබෙන්න ඕනේ කීයද පුතේ වර්ග බලය කීයද 184 අපිට ලැබෙන්න ඕනේ right එතකොට 16 16 32 32 දෙකට බෙදුවාම එන්නේ 16ම තමයි වරක් h සමාන 184 16 16 32යි 32 දෙකට බෙදුවම ආයෙ ලැබෙන්නේ කීයද අපිට 16ම තමයි හරිද හරිද ඊට පස්සේ අපිට දැන් 184 16ෙන් බෙදන්න h සමානයි 184 මේ ගුණ කිරීම 16 මිලදී බෙදීම 16 නම් බෙදන්න 16 right ඔන්න 184 16ෙන් බෙදමු 184 බෙදීම 16 right අපිට ලැබෙනවා 11.5 11.5 සෙන්ටිමීටර් එහෙනම් h සමානයි කීයද 11.5 සෙන්ටිමීටර් h සමාන 11.5 උත්තරේ 4 6ට උත්තරේ 4 right හරි ඊට පස්සේ අපි යනවා 7 වෙනි ප්‍රශ්නේ හරිද ඔයාට පුළුවන් වීඩියෝ නතර කරලා ලියන්න මම ටක් ගාලා කරනවා නැත්නම් ලොකු දිග වීඩියෝ එකක් හැදෙනවා හරිද right 7 වෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ කියලා බලමු හේතුආකාර වයින් වීදුරුවක සෙන්ටිමීටර් 7ක් උස සම්පූර්ණ වයින් පිරී ඇත ළමයි හේතුආකාර වයින් වීදුරුවක් මම අඳ ගන්නවා මෙන්න මේක තමයි හේතුආකාර වයින් වීදුරුව කියලා හිතමුකෝ අපි මේ හේතුආකාර වයින් වීදුරුවේ සෙන්ටිමීටර් 7ක් උසට ඒ කියන්නේ ලම්බ කුසනේ මේ දීලා තියෙන්නේ right මෙතන අංශක 90යි මෙන්න මෙයා 7 සෙන්ටිමීටර් ලම්බක දිග හේතුආකාර වයින් වීදුරුවක් සෙන්ටිමීටර් 7ක් උසකට සම්පූර්ණයෙන්ම වයින් වලින් පිරලා තියෙනවා සම්පූර්ණයෙන් පිරලා තියෙනවා වීදුරුවේ අරය 24 සෙන්ටිමීටර් වයින් සමග ස්පර්ශ පුෂ්ඨයේ වර්ග බලය ගන්න. අරය දීලා තියෙනවා. එහෙනම් මෙන්න මේ අරය කීයද 24යි සෙන්ටිමීටර් කියලා දීලා තියෙනවා. අරය 24යි සෙන්ටිමීටර් කියලා දීලා තියෙනවා. වයින් සමග වයින් ස්පර්ශ වන කොටසේ වර්ග බලය ගණනය කරන්න. right. වයින් ස්පර්ශ වන කොටසේ වර්ග බලය තමයි අහලා තියෙන්නේ. සෙන්ටිමීටර් 7ක් උසට වයින් පිරලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම වයින් වලින් පිරලා තියෙනවා කියලා කියන්නේ අනිවාර්ය මේ කේතුවේ ලම්බ කුස කියේ සෙන්ටිමීටර් 7යි. කේතුවේ ලම්බ කුස සෙන්ටිමීටර් 7යි. සම්පූර්ණ වයින් වලින් පිරලා right. එතකොට පුතේ වයින් ස්පර්ශ වෙන්නේ කේතුවේ වක්‍ර කොටසේ. කේතුවක වක්‍ර කොටසේ වර්ග බලන සමීකරණය මොකද්ද පුතා 5rl. 5rl. එහෙනම් පුතේ වර්ග වක්‍ර කොටසේ වර්ග බලන කේතුවක 5rl කියන සමීකරණය r කියන්නේ r l කියන්නේ මොකද්ද l උස. right. මේක 5 කියන එක 42යි කියලා තමයි දාලා හදන්න වෙන්නේ. 5 කෙලින්ම 42 අරගෙන ගාන හදමු. right. මේකෙදි කොහොමද කරන්නේ? වයින් ස්පර්ශන කොටසේ පෘෂ්ඨ වර්ග බලය ඉතින් වක්‍ර කොටසේ පෘෂ්ඨ වර්ග බලය තමයි 5r. ඒතර 5 කීයද පුතේ 722යි r කියන්නේ අරය කීයද 24යි ලම්බ කුස කීයද මේකේ 7යි. right මේ හතර මෙහා සුළු වෙනවා. ඒතර 27 22 ගුණ කිරීම 24. අන්න 22 ගුණ කිරීම 24. right අපි ලැබෙනවා 500 හරි. පුතා මේක 5 ඇසුරෙන් උත්තර තියෙන්නේ. 5 ඇසුරෙන් තියෙන්නේ 5 ඇසුරෙන් තියෙන්නේ 5 මුකුත් දාන්න යන්න එපා. උත්තර ටික තියෙන 5 ඇසුරෙන් වාට දීලා ඔන්න 5 තියන්න එහෙම r කීයද 24යි හරිද ඇලවුස කීයද l අපි දන්නේ නැහැනේ පුතා l අපි දන්නේ නැහැනේ වැරදුනේ l කලින් ගානේ 5rl කියලා දාලා මම මේ දෙක අරගෙන ගානේද ලම්බ කුසයි අරය අරන් හදුවට ඇත්තටම පුතා එහෙම නෙමෙයි ඇලවුසනේ l කියන්නේ right අපිට ඇලවුස හොයාගන්න වෙනවානේ right හරි කොහොම හරි වක්‍ර කොටසේ කේතුක වර්ග බලන වක්‍ර කොටසේ වර්ග බලන සමීකරණය වක්‍ර කොටසේ වර්ග බලය සමානයි වක්‍ර කොටසේ වර්ග බලය සමානයි 5rl නේ right එතකොට පුතේ දැන් මේ l කියන්නේ ඇලවුසනේ right එතකොට පුතේ මම ලම්බ කුස ඇලවුසට දාලා හරියන්නේ නැහැනේ තේරෙනවද කියන්නේ right එතකොට අපි ඇලවුස හොයාගන්න ඕනේ ඇලවුස හොයාගන්න කොහොමද right අපි දන්නවා මේක ඍජුකෝණීය ත්‍රිකෝණයක් පයිතගොරස් දානවා මේ පාදේ වර්ගය දෙන මේ පාදේ වර්ගය මේක කර්ණ පාදේනේ මේ ඍජුකෝණ ඉස්සරහින් දෙන පාදේ මේකනේ ඒකට දාගන්නම්කො මම l කියලා එතකොට අපිට එනවා 24 වර්ගය ධන 7 වර්ගය සමානයි l වර්ගය right ඔක තමයි සුළු කරන්න තියෙන්නේ අපි සුළු කරමුකෝ 24 වර්ගය අපි ලැබෙනවා 576ක් 4ක් 4ක් 49යිනේ සමානයි l වර්ගය right 576 ධන 49 හරිද අපි ලැබෙනවා 625 සමානයි l වර්ගය 625 කියන්නේ කීයද 25 වර්ගය සමානයි l වර්ගය දෙපැත්තට මූල දාදී 25 සෙන්ටිමීටර් සමානයි l අන්න ඇලවුස 25 සෙන්ටිමීටර් ඇලවුස හොයාගන්න ඕනේ කල්පනාවෙන් හදමු එතකොට 5 අරය කීයද මේක අරය කීයද 24යි සෙන්ටිමීටර් ඇලවුස කීයද අපිට ආව ඇලවුස 25යි කියලා
25 සෙන්ටිමීටර එන 24 25න් ගුණ කරන්න තියෙනවා 5rl. හරි 24 25න් ගුණ කරමු 24 ගුණ කිරීම 25. රයිට් අපිට ලැබෙනවා 600ක්. 600යි 5. 600යි 600යි 5 වර්ග සෙන්ටිමීටර්. රයිට් 600යි 5 වර්ග සෙන්ටිමීටර්. රයිට් මේකේ තියෙනවා 600යි 5 කියලා උත්තරයක් තියෙනවා. හැබැයි එතන සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර වැටලා නැහැ. ඒක වර්ග සෙන්ටිමීටර තමයි වර්ග සෙන්ටිමීටර කරගන්න. එතකොට උත්තරේ මේකට 4 600යි 5 වර්ග සෙන්ටිමීටර. තේරුණාද කියන්නේ 600යි 5 වර්ග සෙන්ටිමීටර. හරි. අපි යනවා 8 වෙනි ප්‍රශ්නෙට. හරිද? 8 වෙනි ප්‍රශ්නෙට. කියන්නේ පොඩි printing mistake තියෙනවා පුතේ ඈ. හරිද? ඒවා අපි හදාගෙන යන් වැඩේට. right. සමහරට ඉස්සරහට පුතේ දැන් මේ වීඩියෝ සීරීස් එකේදී මම මේ අඩුපාඩු හදාගෙන ප්‍රශ්නේ දැන් පොඩි මිස්ටේක් තිබුණා මම මේ වීඩියෝ එකේදී ඒක කියනවා. නමුත් සමහර වෙලාවට මම මේවා එඩිට් කරලා ඊළඟට හම්බෙන ටියුට් සීරීස් එකේදී මේ කියන්නේ බුක් ටික පොත් ටිකේදී ඔයාලට අනිවාර්යෙන් ඒ අඩුපාඩු නැති වෙයි. නමුත් වීඩියෝ එක බලන කෙනෙක්ට ඒ අඩුපාඩුව ගැන කතා කරයි. නමුත් ඒ අඩුපාඩුවක් මොකක් හරි තිබ්බොත් ඒක මම හදලා තියෙයි. පැහැදිලිද කියන එක? right. හරි. සමහරට තියෙන්න පුළුවන් නැතිනම් පුළුවන්. හරිද? එහෙම අවුලක් නැහැ. පොඩි මිස්ටේක් තියෙන්න පුළුවන්. right. හරි. අපි යන් වැඩේට අත හරි. දැන් යන්නේ අපි 8 වෙනි ප්‍රශ්නෙට. right. 8 වෙනි ප්‍රශ්න. ටක් ගාලා හදමු ඈ. 8 වෙනි එකේ තියෙන මොකක්ද බලමු. 8 වෙනි එකේ තියෙනවා පතුලේ හරේ 7 සෙන්ටිමීටර වන සිලින්ඩරයක අර්ධයක් වන ජලයෙන් පිරී ඇත. ඒ තුළට 3.5 සෙන්ටිමීටර වන උස 10ක් වන සිලින්ඩරයක් අතහරිනු ලැබේ. ජල මට්ටම කොපමණ ප්‍රමාණයකින් ඉහළ ගමන් කරයිද? පතුලේ හරේ 7 සෙන්ටිමීටර සිලින්ඩරයක්. ඇඳගමු අපි. ඇඳගමු. දැන් මේ තියෙන්නේ සිලින්ඩරයක්. හරිද? යල්ලෝ. හරිද? පතුලේ හරේ 7 සෙන්ටිමීටර සිලින්ඩරයක් තියෙනවා. මේ සිලින්ඩරයේ සිලින්ඩරයක අර්ධයක් වන ජලයෙන් පිරලා. ඒ කියන්නේ මේකේ සාමාන්‍ය භාගයක් වගේ ජලයෙන් පිරලා තියෙනවා. අර්ධයක් වන ජලයෙන් පිරලා තියෙනවලු. ඒ තුළට අරේ 3.5 සහ උස 10ක් වන. ළමයි ඒ තුළට අරේ 3.5ක් සහ උස 10ක්. මම ඒක දාන්නම්. අරේ 3.5යි උස 10යි. 10ක් වන 10ක් වන සිලින්ඩරයක් අතහරින්න ලැබෙයි. ඔන්න මේ තමයි අතහැරපු සිලින්ඩරය. කීයද මේකේ R සමානයි 3.5යි මේකේ x සමානයි 10යි. සිලින්ඩරයක් අතහරිනවා. ළමයි මේ සිලින්ඩරය දැම්මට පස්සේ වාර තේරෙනවා මෙතන තිබ්බ ජල මට්ටම මෙන්න මේ වගේ ටිකක් ප්‍රමාණයක් උඩට යන්න ඕනේ. හරිද? දැන් මේ ගානේදී පුතේ මෙහෙම කේස් එකකුත් තියෙනවා ඉතින්. දැන් ওই දාන සිලින්ඩරේ සම්පූර්ණයෙන්ම අපි දාලා තියෙන ද්‍රවය ගිලනවා කියලා උපකල්පනය කරමු. දැන් මෙහෙමයි. දැන් ඔයාට තේරෙන්න ඕනේ ඔයාට තේරෙන මේ ගාන මෙහෙමයි. මේ ගානේ පුතා එහෙම තමයි අහලා තියෙන්නේ. හරිද? ඔයා එහෙම අරන් හදමු ගාන. දැන් මේ වගේ ප්‍රමාණයක ජලය පිරලා තියෙනකොට අපි දැන් පිරිච්ච උස මේකේ කිසිම අයිඩියාවක් ගන්න දීලා නැහැ නේ. උස කොච්චර ප්‍රමාණයක් පිරලාද කියලා. ඔයා පුතා අනිවාර්යෙන් දාන සිලින්ඩරේ සම්පූර්ණයෙන් මේක ගිලනවා කියලා උපකල්පනය කරන්න. දැන් දාන සිලින්ඩරේ පුතේ සම්පූර්ණයෙන් ගිලනොත් මෙහෙම ගිලනොත් එහෙම. එතකොට ගාන හදන විදිහ වෙනස්. තේරෙනවද කියන එක? දැන් මේ දාපු සිලින්ඩරේ සම්පූර්ණයෙන් ද්‍රවය ගිලනවා කියලා හිතාන ගාන හදමු. එතකොට ඉහළට ගියපු ද්‍රව පරිමාව මේක. තේරෙනවද කියන එක? right. එතකොට මම එහෙම හිතාගෙන ගාන හදනවා. අපි හදමු. හරිද? දැන් ඒක සම්පූර්ණයෙන් ද්‍රවය ගිලෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඉතින් මොකද මේ පිරලා තියෙන ද්‍රවය කොච්චර ප්‍රමාණයක් පිරලාද කියලා දීලා නැහැ නේද? දැන් සාමාන්‍ය මේක ද්‍රවය සාමාන්‍ය සෙන්ටිමීටර් 50කට වගේ උසකට පිරුණොත් මේ දාන කියන අනිවාර්යෙන් ගිලෙනවා. ඒ කියන්නේ 18ට වැඩි උසකට මේක තිබ්බොත් දැන් 12 සෙන්ටිමීටර් ප්‍රමාණයකට මේක ද්‍රවය තිබ්බත් මේ දාන කියන සම්පූර්ණයෙන් ගිලෙනවානේ. නමුත් මේක බැලුවත් මේ ගිල්ලා තියෙන ද්‍රව පරිමාව 5 සෙන්ටිමීටර වගේ වුණොත් එimhe දාන සිලින්ඩරේ සම්පූර්ණයෙන් ද්‍රවය ගිලෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකේ අයිඩියා එකක් ගන්න කිසිම එකක් දීලා නැති නිසා අපි ගමු සම්පූර්ණයෙන්ම ගිලනවා කියලා හිතන ගාන හදමු. right. එතකොට සම්පූර්ණයෙන්ම ගිලුනහම මේ ඉහළට ගියපු ද්‍රව පරිමාණය උස තමයි අහන්නේ නේ. ජල මට්ටම කොපමණ ප්‍රමාණයක ඉහළට යයිද? මෙන්න මේක තමයි අහන්නේ. එන්නේ යාට දාගන්නවා h. මෙන්න මෙතන තියෙන මෙන්න මේක තමයි අහන්නේ. right. හරිද? මේ h කියන්නේ මේ ලොකු එකේ මුස නෙමෙයි ඈ. මේ ඉහළට ගියපු කෑල්ල. පුතා දැන් ඔය ඉහළට ගියපු ද්‍රව පරිමාණය ඇඳගත්තොත් එහෙම ඒකත් ඇත්තටම පුතා සිලින්ඩර් ආකාරයිනේ. මෙන්න මේ වගේ සිලින්ඩරයක් ඇත්තටම නේද? ඔය වගේ සිලින්ඩරයක්. එතකොට මේක තමයි h. මේ සිලින්ඩරේ අරය කීයද? ඒකේ අරය ඒක නේද අහන්නේ. ඒක දහන්නේ. right. කේතුව පතුලේ හරේ සෙන්ටිමීටර 7ක් වන සිලින්ඩරයක් පතුලේ හරේ දීලා දෙනවා. ඒතර මේකේ හරේ දීලා දෙනවා සෙන්ටිමීටර 7යි. මේකේ හරේ සෙන්ටිමීටර 7යි. හරිද? මේකේ හරේ සෙන්ටිමීටර 7යි. මේ පතුලේ හරේ කියන්නේ මේකේ හරේ සෙන්ටිමීටර 7යි කියලා දීලා තියෙනවා. right. ඒතර ඉහළට ගියපු මේ ද්‍රව පරිමාව ඒ කොටසත් සිලින්ඩරාකාර හැඩදී. සිලින්ඩරාකාර හැඩදී. තේරෙනවද? ඒතර අනිවාර්යෙන් එයාගේ උස කීයක් වෙන්න ඕනේද? මේ අරේ කීයක් වෙන්න ඕනේද? 7යි සෙන්ටිමීටර වෙන්නම ඕනේ. 7යි සෙන්ටිමීටර වෙන්නම ඕනේ. right. ගාන හොඳට කියමු. පතුලේ හරේ 7 සෙන්ටිමීටර සිලින්ඩරයක අර්ධයක් වන ජලයෙන් පිරී ඇත. ඒ තුළ 3.5 සෙන්ටිමීටර සහ උස 10ක සිලින්ඩරයක් අතහරිනු ලැබේ. ජල මට්ටම කොපමණ ප්‍රමාණය ඉහළ යයිද කියලා තමයි අහන්නේ. right. මේ ඉහළ ගියපු ජල පරිමාව සිලින්ඩරාකාරයි. ඒක තමයි මම පොඩ්ඩක් ඇඳගත්තේ මෙතන. තේරුණාද කියන කරයි. හරි. පුතේ මෙන්න මෙයාගේ පරිමාව හරිද? ඔය දාන සිලින්ඩරාකාර කොටසේ පරිමාණය මොකද වෙන්න ඕනේ? සමාන. මොකද එයාට සමාන තරල පරිමාවක් තමයි ඉහළට යන්නේ. එතකොට මෙයාගේ පරිමාවයි මෙයාගේ ඉහළට ගිය පරිමාවයි සමාන වෙන්න ඕනේ. එතකොට මෙයාගේ උස දන්නවා දීලා දිනවා h. හරිද? 10 සෙන්ටිමීටර කියලා. මෙයා 10 සෙන්ටිමීටර
රයිට් මෙයාගේ අරය දීලා තියෙනවා ගානේ 3.5 cm කියලා. අරය 3.5. අරය 3.5 cm කියලා ගානේ දීලා තියෙනවා. රයිට් ගානේ දීලා තියෙනවා. එතකොට එහෙනම් මොකද වෙන්න ඕනේ? මේකේ පරිමාව අරගේ පරිමාවට සමාන වෙන්න ඕනේ. මේ මොකද්ද? මේක තමයි මෙතන තියෙන කෑල්ල ගලවලා මම ඇඳේ සිලින්ඩරාකාරයි. ඒක සිලින්ඩරාකාරයි. සිලින්ඩරාකාර හැටදී ඒක ඇඳේ වෙනවා. එතකොට එයාගේ පරිමාව අර දාපු සිලින්ඩරාකාර කොටසේ පරිමාවට සමාන වෙන්න ඕනේ. පැහැදිලි කියන එක. මේ ගාන අපි සම්පූර්ණයෙන්ම සිලින්ඩරේ ද්‍රවය ගිරනවා කියලා හිතාගෙන ගාන දුවත් තමයි ඒක එහෙම හදන්න පුළුවන්. රයිට්. එහෙම තමයි හදන්නේ. එහෙම හදමු අපි. රයිට්. එතකොට අපිට එනවා මේකේ පරිමාව සිලින්ඩරයක පරිමාවෙන් සමීකරණ මොකද්ද? සිලින්ඩරයක පරිමාව සමාන සිලින්ඩරයක් කියන්නේ හරස්කඩ ඒකාකාර ඝන වස්තුවක්. හරස්කඩ ඒකාකාර ඝන වස්තුවේ පරිමාව හොයන්නේ කොහොමද? 5r වර්ගයයි h. අන්න 5r වර්ගයයි h. එහෙනම් මේක එනවා පරිමාව සමානයි 5r වර්ගයයි h නේ. හරිද? ඒක දාම මේකේ පරිමාව මොකද්ද? 5 කියන්නේ කීයද? 7/22 කියලා අරගෙනද? ඔව් 5 කියන එකක් මේක නැති හින්දා 5 කියන එක 7/22 කියලා ගමු. 5 කියන්නේ 7/22යි. හරිද? මෙයාගේ පරිමාව අරේ කීයද? 7 cm. ඒතර 7 cm කියන්නේ 7 ගුණ කිරීම 7. h කියන්නේ කීයද? h තමයි ගානේ අහන්නේ. කොච්චර ප්‍රමාණය ජලය ඉහළයයිද කියලා අහන්නේ. h තමයි අහන්නේ. මෙයාගේ පරිමාව මොකද්ද? 5. 5 කියන්නේ 7/22යි. හරිද? r වර්ගය r කියන්නේ 3.5 ගුණ කිරීම 3.5 ගුණ කිරීම 3.5 h කියන්නේ 10යි. ඔක තමයි සුළු කරන්න තියෙන්නේ. පැහැදිලිද කියන එක? රයිට්. ඉතින් පුතේ ඔතනදී ඔයා පුතා මේවා සුළු කර නිකන් බබා වගේ දඟලන්න එපා. වෙන්නේ මෙයාට මෙයා මොකද වෙන්නේ? සුළු වෙනවා. එයාට එයා මොකද වෙන්නේ? සුළු වෙනවා. පැහැදිලිද කියන එක දැන් අපිට තනි කරගන්න ඕනේ. h සමානයි 3.5 ගුණ කිරීම 3.5 ගුණ කිරීම 10 බෙදීම 4ක 49 ඒක මෙතන දෙනවා. 4ක 49 එහා පැත්තට බෙදීම වෙනවනේ. රයිට්. ඔක සුළු කරලා ගමු අපි උත්තරයක්. 3.5 ගුණ කිරීම 3.5 ගුණ කිරීම 10 සමානයි. හරිද? බෙදීම 49. අපි ලැබෙනවා 2.5. එහෙනම් උත්තරේ කීයද? 2.5යි. 2.5යි. h සමානයි කීයද? 2.5යි. h සමානයි 2.5යි. රයිට්. හරි. එහෙනම් ඔන්න 8 වෙනි ප්‍රශ්නය. හරි. අපි යන් ටක් ගාලා 9 වෙනි ප්‍රශ්නෙට. නමය බලමු 9 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද කියලා. සිලින්ඩරයක අරය අර්ධයක් කොට උස දෙගුණයක් කළොත් ඒ වක්‍ර පෘෂ්ඨයේ වර්ගබලය. ඇඳගමු පුතා. සිලින්ඩරයක් ඇඳගමු. මේ තියෙන සිලින්ඩරයක්. හරිද? රයිට්. මේ ගානේ කියනවා මම ටට්ටක් ගාලා යන්න වැඩේට. සිලින්ඩරයක මේක අරය r කියලා ගමු උස h කියලා ගමුකෝ. මෙයා කියනවා සිලින්ඩරයක අරය අර්ධයක් කොට උස දෙගුණයක් කළොත්. මේකේ අරය අර්ධයක් කරනවලු අපි ගමුකෝ වෙන මේ තව සිලින්ඩරයක්. අරය අර්ධයක් කරනවලු. රයිට්. එතකොට මේකේ අරය r නම් මේකේ අරය කීයක් වෙනවද? දැන් මෙහෙම ගමු. දැන් කොහොමද ගන්න පුළුවන් දැන්? කමන්නේ. මේකේ අරය r නම් මේකේ අරය ගන්න පුළුවන් අපිට r බෙදීම 2 කියලා. තේරෙනවද කියන එක? සිලින්ඩරයක අරය අර්ධයක් කොට උස දෙගුණයක් කළොත්. රයිට්. දැන් මේකේ අරය r නම් මේකේ අරය වෙන්න ඕනේ r බෙදීම 2. මේකේ අරය කීයද? r බෙදීම 2යි. r බෙදීම 2 කියලා තමයි ගන්න වෙන්නේ. උස කීයද මේකේ? දෙගුණයක් කරලා. එතකොට මෙයා h නම් මෙයා කීයක්ද? 2යි h. පුතේ මම මෙහෙම දාගන්නද? මෙයාගේ අරය r නැතුව මෙයාගේ අරය මන් දාගන්නම් 2r කියලා. මෙයාගේ අරය 2r නම් මෙයාගේ අරය කීයක් වෙන්න ඕනේද? r. ඔය භාග සංඛ්‍යා දෙකදී තියෙන සුළු කිරීම ටිකක් දිග වැඩි වෙනවනේ. කොහොමද දාගන්නේ? මෙයා r උනොත් අරය r බෙදීම 2යි. මෙයා 2r උනොත් අරය r. තේරෙනවද කියන්නේ? එතකොට මෙයා h උනොත් අරය කීයද? 2යි. උස දෙගුණයක් කරනවා. අරය අර්ධයක් කොට උස දෙගුණයක් කරනවා කියලා කියනවා. වක්‍ර පෘෂ්ඨයේ වර්ගබලය තමයි යහන්නේ. හරිද? වක්‍ර පෘෂ්ඨයක දැන් අපි දන්නවා සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගබලය සමානයි මොකද්ද? 2πrh නේ. 2πrh. 2πrh. වක්‍ර පෘෂ්ඨයේ වර්ගබලය 2πrh. මොකද වක්‍ර කොට ත්‍රිකෝණාශ්‍රයක් නේ. දැන් ඒවා දැනගෙන ඉන්න ඕන 2πrh. right. එතකොට පුතේ දැන් මේක අහන්නේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගබලය කොච්චර ප්‍රමාණයකින් වෙනස් වෙනවද? කී ගුණයක් වෙනවද වගේ සීන් එකක් තියෙනවා. අපි බලමුකෝ මෙයාගේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගබලය. මෙයාගේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගබලය ලියමු. මේක අහන්නේ සිලින්ඩරයක අර්ධයක් වල උස දෙගුණයක් කළොත් ඒ වක්‍ර පෘෂ්ඨයේ වර්ගබලය එකකින් වැඩි වේ වෙනස් නොවේ දෙගුණ වේ තුන් ගුණයක් වේ අර්ධයක් වේ වගේ සිද්ධියක්. right. මෙයාගේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගබලය. දැන් අපි දන්නවා සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගබලය 2πrh නේ. ඒ සමානයි 2πrh. සිලින්ඩරයක වර්ගබලය නෙමෙයි මේ සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගබලය. right. අපි ගත්තොත් එහෙම මෙයාගේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගබලය ගත්තොත් එහෙම මෙයාගේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගබලය මොකද්ද? 2 5 එහෙම තියෙනවා. අරේ කීයද මම දාගත්ත 2යි r. ඔයා මේක r දාගත්තොත් මෙතන r බෙදීම 2 දාගන්න අවුලක් නැහැ. කොහොමත් එකයි. මම ගත්ත අරේ 25r අරේට දාන්නේ මම කීයද 2r s කීයද s ම තමයි. හරිද? මෙයාගේ වර්ගබලය මෙයාගේ වර්ගබලයෙන් බෙදමු අපි. හරිද? මෙයාගේ වර්ගබලයෙන් බෙදමු. එතකොට තියෙනවා 25rs 2 5 අරේ එකේ r හරිද? s කීයද 2s. අන්න 2s. right. දැන් අපිට සුළු කරලා බලමු. 25 සුළු වෙනවා r ට r සුළු වෙනවා
S සුළු වෙනවා ආ දෙකට දෙක සුළු වෙනවා right එතකොට මොකද වෙන්නේ අපිට ලැබෙන්නේ මෙයා බෙදීම මෙයා කියන්නේ එක සමාන උත්තර දෙකක් බෙදුවම අපිට ලැබෙන්නේ 1යි කියලා 1යි එතකොට පුතේ මෙහෙමයි එක ලැබෙන්නේ අපිට එතකොට අර තේරෙනවා එක ලැබෙන්න නම් අනිවාර්යෙන් උඩ වර්ග බලය යට වර්ග වලට මොකද වෙන්න ඕනේ සමාන වෙනවා. ඒ කියන්නේ මෙයා වර්ග බලය මෙයා වර්ග බලයට මොකද වෙන්නේ සමානයි. අරේ අර්ධයක් කරන උස දෙගුණයක් කරලා තියෙනවනේ. ඒක නිසා පුතේ අරේ අර්ධයක් කරලා උස දෙගුණයක් කරපින්ද මෙයා වර්ග බලය මෙයා වර්ග බලය මොකද වෙන්න ඕනේ සමාන වෙනවා. වර්ග බල සමානයි. වක්‍රෝත්සේ වර්ග බල සමානයි. එතකොට මේ මෙතන තියෙනවා එකකින් වැඩි වේ. වර්ග බලය අරය වගේ එක ගුණයකින් වැඩි වෙනවලු එහෙම වෙලා නැහැ. වෙනස් නොවේ කියලා තියෙනවා උත්තරේ දෙක වෙනස් වෙන්නේ නැහැ. සිලින්ඩර් එක අරය අර්ධයක් කරනද්දී උස දෙගුණ කරන හින්දා අරය අර්ධයක් කළා උස දෙගුණ කරන බින්දස් වක්‍ර කොටස ගත්තොත් එහෙම. ඒ කියන්නේ මුළු සිලින්ඩරේම නෙමෙයි වක්‍ර කොටස ගත්තොත් එහෙම වර්ග බලය කිසි වෙනසක් වෙන්නේ නැහැ නේ. දැන් මෙයාට දැම්ම 2πrs මෙයාට දැම්ම 2πrs. ඒතකොට පුතා අපි අගයන් වාදක බලද්දී අවසාන සුළු වෙලා යනවා ඒක නිසා පුතා දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේකේ අරය 2ir වෙනකොට හරිද මෙයාගේ උස 2is වෙලා තියෙනවා. එතකොට පුතා අනිවාර්යයෙන් ඒක අවුලක් වෙන්නේ නැහැ. මෙතන මෙයා මේකේ අරය දෙගුණයක් කියලා මෙතන මේ උස දෙගුණයක් කියලා. ඒ නිසා පුතා ඒක අවුලක් වෙන්නේ නැහැ. මෙයාගේ අරය දෙගුණයක් වෙනකොට මෙයාගේ උස දෙගුණයක් කියලා. ඒක නිසා පුතා මේ ඒ වර්ග බල දෙක සමානව වක්‍ර කොටස එනවා. තේරුණාද? වක්‍ර කොටස වර්ග බල දෙක සමාන. හැබැයි මුළු සිලින්ඩර වල වර්ග බල අනුපාතයක් ගත්තොත් මට වෙන උත්තරයක් ලැබෙන්නේ. බලන්නකෝ එයා එහෙම සුළු කරලා මම කියන්නේ මේ වක්‍ර කොටස අනිවාර්යයෙන් එකට එක ලැබෙන්නේ. ඒතර මෙයාගේ වර්ග බලය මෙයාගේ වර්ග බලය වක්‍ර කොටස සමානයි. ඒ නිසා පුතා වර්ග බලයේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. කලින් එකේ වර්ග බලය වක්‍ර කොටසේ වර්ග බලය මෙයාගේ වක්‍ර කොටසේ වර්ග බලය මෙයාගේ වක්‍ර කොටසේ වර්ග බලයට සමානයි. right. අපි යනවා 10 වෙනි ප්‍රශ්නෙට. right. 10 වෙනි ප්‍රශ්නේ බලමු මොකක්ද තියෙන්නේ කියලා. 10 වෙනි ප්‍රශ්නේ තියෙනවා අරය r බෙදීම දෙක සහ උස 2r වූ කේතුවක පුෂ්ඨ වර්ග බලය වන්නේ කියලා දීලා තියෙනවා. මොකද්ද? අරය r බෙදීම දෙක සහ උස 2r. මොකද්ද? කේතුවක් නේ. කේතුවක පුෂ්ඨ වර්ග බලය. කේතුවක් ඇඳගමු අපි. මෙන්න කේතුව ඇඳගත්තා. මේකේ කියනවා අරය කීයද? මේක r නම් අරය සමානයි r මේ අරය කීයද? r බෙදීම 2යි. හරිද? අරය r බෙදීම 2යි. උස 2r. උස කීයද? 2r. මේක 2r. ඒක 2r. හරිද? කේතුවක වක්‍ර කොටස කේතුවක වර්ග බලය වන්නේ කියලා අහන්නේ. කේතුවක පුෂ්ඨ වර්ග බලය. ඉතින් කේතුවක් ගත්තාම කේතුවකට තියෙනවා වක්‍ර කොටසක්. මේ තියෙන වක්‍ර කොටස යට තියෙන මොකද්ද? වෘතයක්. අපි ගත්තොත් වෘතයක වර්ග බලය වෙන සමීකරණ මොකද්ද? 5r වර්ගය දාලා වෘතය හොයන්න පුළුවන්. වක්‍ර කොටස වර්ග බලය. වක්‍ර කොටස වර්ග බලය 5rl දාලා තමයි හදන්න වෙන්නේ වක්‍ර කොටසේ වර්ග බලය. එතකොට ওই දෙකේ එකතුව තමයි ගන්න වෙන්නේ වර්ග බලය විදිහට. එතකොට කේතුවක වර්ග බලය වෙනවා. කේතුවක වර්ග බලය සමානයි සමීකරණය මොකද්ද? 5r වර්ගය දන වෘතයේ වර්ග බලය යට තියෙන ආධාරක පුෂ්ඨය නැත්නම් වෘතයේ ඒකේ වර්ග බලය 5r වර්ගය වක්‍ර කොටස 5rl. right 5rl. හරිද? හොඳට තේරුම් ගන්න හදමු. එතකොට පුතේ දැන් මෙතනදී ඔය කේස් එක හරි. දැන් හැබැයි 5rl නේ. r දන්නවා, ලම්බ කුසත් දන්නවා. හරිද? ඒ වුණාට මෙතන මේ ඇලවුස ඕනේ වෙනවා වර්ග බලය හොයන්න. මේ ඇලවුස l ඕනේ. මේ ඇලවුස l කියලා දාගත්තොත් l ඕනේ වෙනවා මේකේ වර්ග බලය හොයන්න. තේරුණාද කියන එක right. ඉතින් පුතේ අපිට පයිතග්‍රස් දාලා ඉවරලා මේ l හොයන්න එනවා. බලමු l කොහොමද ගන්නේ කියලා. මෙයා 2r නේ. එතකොට 2r වල වර්ගය දන r බෙදීම දෙකේ වර්ගය සමාන වෙන්න ඕනේ l වර්ගය. මොකද ඒක කර්ණපාදයනේ මෙතන මේ ත්‍රිජ්‍යාගුණිත කෝණයක්. එතකොට මෙතන එනවා 2r වර්ග වුණාම 2 වර්ගය 4යි 4r වර්ගය දාන මෙතන r වර්ගය 2 වර්ගය කීයද 4යි සමානයි කීයද l වර්ගය. පැහැදිලිද? මේක භාග සංකේතය මම සුළු කරන්නම්. 4ක් එක කීයද 4යි පොදු හරය කීයද 4යි පොදු හරය 4යි 4ට එකේව 4ක් තියෙනවා මේක කීයද 16 යන 16යි r වර්ගය 4 4 1යි මේක එකෙන් ගුණනවාම කීයද r වර්ගය සමානයි l වර්ගය. right අපි ලැබෙනවා 16 r වර්ගය r වර්ගය කීයද 17යි r වර්ගය බෙදීම 4 සමානයි l වර්ගය කියලා. right හරි අපිට ආව මෙන්න මෙහෙම සිද්ධියක්. අපිට ආවා 17යි r වර්ගයේ බෙදීම 4 සමානයි l වර්ගය. මොකද 17යි r වර්ගය 4 කියන්නේ කීයද 2 වර්ගය සමානයි l වර්ගය කියලා. කොහොම 4 2 වර්ගය කියලා ලියන්න පුළුවන් අපිට. පැහැදිලිද? right ඔයාලට මාව පේන්නේ නැති. හරිද? ඔයාලට ගාන හදන්නට පේනවනේ. right මම දෙපැත්තටම දානවා පුතේ වර්ගමූල. දෙපැත්තටම වර්ගමූල දාද්දි වර්ගපද එළියට එනවා. එතකොට මෙතන එළියට එනවා r බෙදීම 2 එළියට එනවා. r බෙදීම 2 කියන එක. මෙතනින් r න මෙතනින් 2 එනවා. හැබැයි මූල 17 එහෙම තියෙනවා. සමාන මෙතනින් l එළියට එනවා. right එතකොට මූල 17 අපිට කියනවා ගානේ ගන්න කියලා. මූල 17 ගන්නවලු 4යි කියලා. මූල 17ක් කියන 4යි කියලා ගන්නවලු. right හැබැයි 4යි නෙමෙයි. මූල 17 යගේ ඔය කැල්කියුලේටර් එකේ ගහලා බලන්න මූල 17 යගේ 4 නෙමෙයි. නමුත් එතකොට 16 වුණොත්නේ 4 වෙන්නේ පුතේ. නමුත් ආසන්නව 4ට සමානින්ද 4යි කියලා ගන්න. එතකොට අපිට එනවා r ගුණ කිරීම මූල 17 කියන 4 බෙදීම 2 මූල 17 4යි කියලා ගන්නකොට සමානයි l. දෙකට දෙක සුළු නම් මෙතන 2යි අන්න 2යි r සමානයි l. l සමානයි 2යි r කියලා එනවා. හරිද? l සමානයි 2යි. එතකොට මේක 2යි r. ළමයි කවදාවත් වෙන්න බෑ ඒ වුණාට.
එහෙම වෙන්න බෑ. මොකද මෙයාගේ වර්ගය දන්න මෙයාගේ වර්ගය සමානයි මේ පාදයේ වර්ගය වේදී. එතකොට ලම්බ කුසයි මේකයි සමානයි වගේ තමයි ලැබෙන්නේ. නමුත් ඇත්තටම සමාන නෑ. ආසන්නව සමාන වෙන්න පුළුවන්. නමුත් සමාන නෑ. නමුත් අපිට 2r කියලා ලැබෙනවා. මේකේ මූල 17 4යි කියලා ගන්න කීව නිසා. නමුත් මූල 17 4යි නෙමෙයිනේ පුතේ. තේරුණාද කියන එක? රයිට්. එතකොට අපිට දැන් අපිට තියෙන්නේ වර්ග බල හොයන්න අපි මේ ගානේ දීලා තියෙන විදිහට හදමු ඉතින්. අවුලක් නැහැ. එතකොට 5 හරිද? ඔයා පණ්ඩිත වෙලා මේක වෙන්න බෑ. අනම් මනම් මේ බයිල වැඩක් නැහැ. මේ කියන විදිහට හදයියා. රයිට්. එතකොට 5 අරේ කීයද? දැන් මේකේ අරේ කීයද? 5 අරේ කීයද? අරේ කීයද? r බෙදීම 2යි. r බෙදීම 2 වර්ගය හරිද? ධන 5 අරේ කීයද? r බෙදීම 2යි. l කීයද? sorry. l කීයද 2යි. මෙතන කියනවා 5 r වර්ගය බෙදීම 2 වර්ගය කීයද 4යි. ධන මෙතනත් 5 මේ දෙකට මේ දෙක සුළු වෙනවා. මෙතන හරිද දෙක දෙක සුළු වෙනවනේ පුතේ. එතකොට අපිට එනවා 5r වර්ගය. 5r වර්ගය. එතකොට අපිට එනවා මෙන්න මේ වගේ උත්තරයක්. හරිද? මෙතන තියෙන එක පොදු හරය 4 කියලා ගත්තොත් අපිට එනවා 4 4 1යි මේක 5r වර්ගය. ධන 4ට එකේව 4ක් තියෙන මේක 4ෙන් ගුණ කරනවා 4ක් 5r වර්ගය. ඔක්කොම එනවා. එතකොට 5ක් 5r වර්ගයේ බෙදීම 4 කියලා උත්තරයක්. 5ක් 5r වර්ගයේ බෙදීම 4. හරිද? එතකොට 5ක් 5r වර්ගයේ බෙදීම 4. ඉතින් මේකේ උත්තර දෙකක් තියෙනවා. පළවෙනි උත්තරේ තියෙන්නේ 5ක් 5r වර්ගයේ බෙදීම 4. දෙවෙනි උත්තරේ තියෙන්නේ 5ක් 5r වර්ගයේ බෙදීම 4. ඉතින් එක හෝ දෙක ඔයා ගන්න කිසි අවුලක් නැහැ. පැහැදිලි කෙනෙක් 5ක් 5r වර්ගයේ බෙදීම 4. හැබැයි මම අර කිව්වා වගේ මේ පොඩි පොඩි මිස්ටේක්ස් ඉස්සරහ ඊළඟ පොතේදී අපි හදලා තියෙන්න පුළුවන්. ඉතින් මේ චූටි මිස්ටේක්ස් තියෙනවා. හරිද? නමුත් ඔයා ගාන හදන්න ඉගෙන ගත්තානේ. පැහැදිලි කෙනෙක් රයිට්. හරි. අපි යනවා ඊළඟට 11 වෙනි ප්‍රශ්නෙට. හරි 11 වෙනි ප්‍රශ්නේ බලමු 11 හරිද 11 වෙනි ප්‍රශ්නේ ඒකේ තියෙනවා පහත සිලින්ඩරයේ පරිමාව ගණනය කරන්න රයිට් සිලින්ඩරයක් දීලා දෙනවා පරිමාව හොයන්න කියලා කියනවා රයිට් මම ඒක ඇඳ ගන්නම් හරිද මේ වගේ සිලින්ඩරයක් තියෙනවා මෙන්න මේකේ පරිමාව තමයි ගානේ අහන්නේ හරිද රයිට් පරිමාව තමයි ගානේ අහන්නේ එතකොට මේකේ දීලා තියෙනවා අරය 4 cm කියලා අන්න 4 cm රයිට් එතකොට මෙන්න මෙතන 17යි කියලා දීලා තියෙනවා මොකක්ද කියලා බලමු 17 cm හරි 17 රයිට් පරිමාව තමයි අහන්නේ. ඉතින් අපි දන්නවා සිලින්ඩරයක් කියන්නේ හරස්කඩ ඒකාකාර ඝන වස්තුවක්. සිලින්ඩරයක පරිමාව හොයන්නේ කොහොමද? හරස්කඩ ඒකාකාර ඝන වස්තුවක පරිමාව සමානයි හරස්කඩක වර්ග බලය ගුණ කිරීම හරස්කඩක වර්ග බලය. හරස්කඩක වර්ග බලය 5r වර්ගය ලම්බ කුසෙන් ගුණ කරනවා. ලම්බ කුස h කියලා ගමුකෝ. h වලින් ගුණ කරන්න ඕනේ. ඒතකොට අරය නම් දන්නවා. හැබැයි අපි h දන්නේ නැහනේ. අරය දන්නවා අපි h දන්නේ නැහනේ. ඒක නිසා අපිට h හොයා ගන්න වෙනවා. ඉතින් h හොයා ගන්නවට තියෙන්නේ පයිතගොරස් දාන්න. රයිට් පයිතගොරස් දාන්න. හරි. දැන් පුතේ මෙහෙමයි. දැන් මෙතන නම් මෙතන 4යිනේ. එහෙනම් මේක දික් කරොත් එහෙනම් විස්කම්භය සම්පූර්ණ 4යි නම් මේක කීයක් වෙන්න ඕනද? 8 cm වෙන්න ඕනේ. ඒතර මෙතන කිය දවසක 90යි. මම මෙතන S දාගත්තත් එකයි එක මෙතන දාගත්තත් එකයි. ඔය කොහොම වුණත් ගන්න පුළුවන්. හරිද? නැත්තම් මෙතන යා කරලා ගන්නත් පුළුවන්. කොහොම හරි කමක් නැහැ. හරිද? රයිට්. එහෙම ගන්නද? හරිද? කොහොම හරි එකයි. දැන් අරේනේ පුතේ. දැන් මම මේක යා කරොත් මෙතන තියෙන ඔන්නෝමනේ තියෙන්නේ. ඒතකොට මෙන්න මේ යා කරොත් එහෙම මෙන්න මෙයා කීයද? අරේ 4යි නම් විස්කම්භය 8 cm වෙන්න එපේ. විස්කම්භය 8යි වෙන්න ඕනේ. මේක 17යි. එතකොට මෙතන S හරිද දැන් අපිට මෙතන ඍජුකෝණ ත්‍රිකෝණයක් හැදෙනවට පේනවා දැන් පයිතගොරස් දාලා අපිට h හොයන්න පුළුවන් දැන් අපි කරන්නේ පයිතගොරස් දාන එක අපිට එනවා මොකද්ද මේක කර්ණපාදයෙන් ඍජුකෝණ ඉස්සරහින් පාදයේ කර්ණපාදයනේ හරි නේද කර්ණපාදයනේ කර්ණයේ වර්ගය කීයද 17යි 17 වර්ගය සමානයි මේක 8යි ඒතර 8 වර්ගය ධන h වර්ගය රයිට් 17 වර්ගය කීයද කියලා බලමු අපි 17 ගුණ කිරීම 17 දැන් 17 වර්ගය 289යි 289 8 වර්ගය 64 ධන h වර්ගය එතකොට 289 අඩු කිරීම 64 සමාන h වර්ගය. right 289න් 64ක් අඩු කරමු සමාන අඩු කිරීම 64. right අපිට 225ක් 225 සමානයි h වර්ගය. right 225. හරිද? ඔය 225 කියලා කියන්නේ මම හිතන්නේ 15 වර්ගය. 15 වර්ගය වරක් h වර්ගය. දෙපැත්තට මූල දානකොට අපිට එනවා 15 සමානයි h. අන්න h සමානයි කීයද 15. h සමානයි 15. පැහැදිලි කියන වට පේන්නේ නැති ඇති. මෙතන ආව අපිට x සමානයි 15යි 225 මූල ගන්න 225 මූල ගන්න එතකොට 225 මූල ගත්තාම 15 තමයි ලැබෙන්නේ පැහැදිලිද කියන එක right හරි එහෙනම් අපි h හොයාගත්ත 15යි දැන් අපිට පරිමාව හොයන්න පුළුවන් පරිමාව හොයද්දි 5 ට 7 එක දාන්න එපා පුතේ උත්තරවල 5 තියෙනවා ඔන්න 5 එහෙම තියන්න අරේ කීයද 4යිනේ අන්න ඒක විස්කම්භියම ගන්න එපා දැන් අරේ ඕනේ 5r වර්ගයේ අරේ ඕනේ 4 වර්ගයේ h ආවා අපිට ලම්බකුස අපිට ආවා 15යි කියලා ලම්බකුස අපිට ආවා 15යි පයිතගොරස් දාලානේ හැදුවේ 5 4 වර්ගයේ කියලා 16 16 ගුණ කිරීම 15 right අපිට තියෙන 16 15න් ගුණ කරන්න 16 ගුණ කිරීම 15
240යි. අන්න 240යි 240යි 5 පරිමාවක්නේ ඝන සෙන්ටිමීටර්. 240යි 5 ඝන සෙන්ටිමීටර්. උත්තරේ 240යි 5 ඝන සෙන්ටිමීටර්. හරිද? එතකොට මේක උත්තරේ කීයද? අපි උත්තරේ ගන්නවා 1 240යි 5 ඝන සෙන්ටිමීටර්. right. හරි. ඊළඟට යන් අපි 12 වෙනි ප්‍රශ්නෙට. right. 12 තියෙනවා සමෘෂ්ඨයක හා ඒ හා සමාන පැත්තක දිග සම්පාත ත්‍රිකෝණයක වර්ගබල අතර වෙනස 4 අඩු කිරීම මූල තුන නම් පැත්තක දිග ගණනය කරන්න. right. පුතේ ඔයා මේකෙත් අනිවාර්යෙන් රූපයක් ඇඳ ගන්න ඕනේ. රූපයක් ඇඳගත්තොත් තමයි අපි හදන්නේ 12 වෙනි ප්‍රශ්නය. රූපයක් ඇඳගත්තොත් ඔයාට මේ ගානපත් වෙනවා 12. මේක තියෙනවා සමචතුරස්‍රයක සහ ඒ හා සමාන පැත්තක දිග සම්පාත ත්‍රිකෝණයක වර්ගබල අතර වෙනස. right. අපි ඇඳගමු සමචතුරස්‍රය. මේ තියෙන සමචතුරස්‍රය. A right. හරිද මේ අය ඔක්කොම දාන්න ඕනේ මේ පාද අතරම සමානයි ඈ. හරිද? ඊළඟට ඒ හා සමාන පැත්තක දිග ඇති සම්පාත ත්‍රිකෝණයක. ඒ හා සමාන පැත්තක දිගවල් තියෙනවා. right. ඒතකොට මම ඒ කියලා ගත්තා නම් ඉතින් මේ සම්පාත ත්‍රිකෝණයේ මෙව්වත් මොකක් වෙනවද? ඒම තමයි ඈ. සම්පාත ත්‍රිකෝණය. පුතේ තව දෙයක් පාද තුනම සමාන මේ සම්පාත ත්‍රිකෝණවල ලක්ෂණ මොනවද? පුතේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කොණ අයික අංශක 180ක් වෙද්දි මේ කෝණ තුනම සමාන වෙද්දි මේ එක කෝණයක් අංශක කීයක් වෙනවද? 60ක් වෙනවා. ඒක දැනගන්න ඕනේ. සම්පාත ත්‍රිකෝණයක මේක කෝණයක් අංශක කීයද? 60යි. ඒ වගේම මා ත්‍රිකෝණයක වර්ගබල වෙන සමීකරණ දෙකක් තියෙන. එකක් තමයි දෙකෙනෙක් ගුණ කිරීම ආධාරක පාදයේ දෙගුණ කිරීම ලම්බ කුස. අනිත් එක තමයි දෙකෙන් එකක් AB sin θ. මේක මතක තියාගන්න. ත්‍රිකෝණයේ වර්ගබලය සමානයි කෝණය දීලා කෝණයේ අන්තර්ගත පාද දෙක දන්නවනම් මේ කෝණය සහ මේ පාද දෙක දන්නවනම් වර්ගබල වෙන්න පුළුවන් දෙකෙන් එකක් AB sin θ. එතකොට මේවා හැදෙන හැටි සහ වෙන්නේ මොකද්ද කොහොමද වෙන්නේ ඇයි එහෙම වෙන්නේ කිය අපි ගණන් හදලා තියෙන්නේ පුතා. ඒ කියන්නේ පාඩම් වල සම්පූර්ණ විස්තර කරලා තියෙන්නේ. ඔයාලට පුළුවන් මේ පාඩම් ටික බලන්න. මොකද ඔයාට මේකේ අනිවාර්යෙන් සම්පූර්ණ වීඩියෝ එකේ ඇක්සස් දෙනවනේ අපි. right? හරි. එතකොට සමෘෂ්ඨයක් සහ ඒ හා සමාන පැත්තක දිග සම්පාත ත්‍රිකෝණයක වර්ගබල අතර වෙනස 4 ඍණ මූල තුන නම් පැත්තක දිග ගණනය කරන්න කියලා කියනවා. right. ඒ කියන්නේ මෙන්න මෙයාගේ වර්ගඵලයයි මෙයාගේ වර්ගඵලය අතර වෙනස ගානේ දීලා තියෙනවා. අපි මෙයාගේ වර්ගඵලය හමුකෝ. මෙයාගේ වර්ගඵලය මොකද්ද පුතේ? මෙයාගේ වර්ගඵලය එනවා ඒ වර්ගය. right. මෙයාගේ වර්ගඵලය. ඉතින් එයාගේ වර්ගඵලයට මම කෝණය දන්න හින්දා පුතේ දැන් ලම්බකයක් නිර්මාණය කරලා දැන් ඇත්තටම පුතේ ලම්බකයක් නිර්මාණය කරලා හරිද ලම්බකයක් නිර්මාණය කරලා ඉවරලා මොකද දැන් මෙහෙමනේ. දැන් ඔගේ වර්ගබල වෙන ක්‍රම දෙකක් තියෙනවා. දැන් මේක තමයි ත්‍රිකෝණය කියලා හිතන්න. මේකත් ඒනේ. කෝණ දන්නේ නැහැ කියලා හිතමුකෝ අපි. දැන් අමතක වුණා කියලා. එතකොට ලම්බකයක් නිර්මාණය කරනවා දන්නවා සම්පාත ත්‍රිකෝණයක මේ පාදේ මොකද වෙන්නේ සමානයි. දෙකම ඉතින් හරියටම බෙදෙනවා පුතේ. සම්පාත ත්‍රිකෝණවල. ඒතර පුතේ මේක මේ සමස් දිගේ එන මේක කීයද ඒ බෙදීම දෙකයි. මෙයා ඒ බෙදීම දෙකයි මේක දන්නවා ඔයාට ලම්බකෝසවනේ පුතේ වර්ගබලයට. එතකොට ඔයාට පයිදස් දාලා ලම්බකෝසව ගන්න වර්ගබලය ගන්න පුළුවන්. පැහැදිලිද කියන එක? නැත්තම් ඔයාට මං කිව්වා කෝණය දන්නවනම් කෝණයත් එක්ක අන්තර්ගත පාද දෙක දන්නවනම් වර්ගබල හොයන්න පුළුවන් දෙකෙන් එකක් AB sin θ කියන සමීකරණ. මං එයාගෙන් හදනවා දැන් මේක. අය දිග ක්‍රම වලින් මේව හදින්න ඕනේ නෑ පොඩි උන් වගේ. right? හරි. එතකොට මෙයාගේ වර්ගබලය මේකේ වර්ගබලය නම් පැත්තක දෙක ගුණ කිරීම පැත්තක දෙක කියන්නේ A වර්ගය. මේකේ වර්ගබලය මොකද්ද? දෙකෙන් එකක් AB sin θ. එතකොට මෙයාත් A මෙයාත් A නේ. A ගුණ කිරීම A. එතකොට Aටත් A දාන්න තියෙන්නේ Bටත් A දාන්න තියෙන්නේ sin අංශක 60. sin අංශක 60. එතකොට මෙයාගේ වර්ගබලයෙන් මෙයාගේ වර්ගබලය අඩු කරා. වර්ගබල අතර වෙනස ගාන දීලා තියෙන්නේ. එතකොට අඩු කරපුවාම අපි ලැබෙනවා දීලා තියෙන වෙනස උත්තරේ දීලා තියෙනවා ගානේ 4 අඩු කිරීම මූල 3යිලු උත්තරේ. 4 අඩු කිරීම මූල 3යි වර්ගබල අතර වෙනස. right. අපි සුළු කරමුකෝ. බය වෙන්න එපා සුළු කරන්න. A වර්ගයේ ඍණ දෙකෙන් එකයි. මෙතනත් A වලින් ගුණ කරාම A වර්ගයේ ගුණ කිරීම sin 60 කියන්නේ පුතේ මූල 3 බෙදීම දෙකයි. අපි ලැබෙනවා 4 අඩු කිරීම මූල 3. right. දැන් පුතේ අපිට එනවා මෙතන A වර්ගය අඩු කිරීම මෙතනත් A වර්ගයේ වරක් මූල 3 හරිද බෙදීම දෙවරක් දෙක කීයද 4යි දෙවරක් දෙක කීයද 4යි දෙවරක් දෙක අපිට ලැබෙනවා 4යි කියලා right සමානයි මෙතන තියෙනවා ඉතින් 4 රින්න මූල 3 right දැන් මෙතන පොදුපද එළියට දාමු ඔන්න A වර්ගය මම එළියට දැම්මම මට ලැබෙනවා හරිද A වර්ගය එළියට දැම්මම මට ලැබෙනවා එක අඩු කිරීම හරිද එක අඩු කිරීම මූල 3 හරිද sorry ඔව් එහෙම ලියන්න බල එක අඩු කිරීම මූල 3 එක අඩු කිරීම මූල 3 මෙතන ඒ තමයි එක අඩු කිරීම මූල 3 නැත්නම් මේක මෙහෙම සුළු කරමු පොඩ්ඩක් පොදු හරය කරගෙන පොදු හරය අරගෙන මේක පොඩ්ඩක් සුළු කරලා දාන්නම් මම මේ දෙකේ පොදු හරය විදියට 4 අරගෙන මම සුළු කරලා දාන්නම් මේක මෙතන තියෙන එකනේ රයිට් එකනේ දැන් මේ දෙකේ පොදු හරය 4 විදියට නම් මම මේක සුළු කරන්නම්කෝ මම ඔයාලට පස්සේ එක නැත්නම් සුළු කරන්න එන්න මම 4 ගන්නම් පොදු හරය විදියට එක්වරක් අතර 4යි මොකද ඒ වර්ගයට එකේ ඉන්නවනේ අපි ලියන්න නැතුණාට 4ට එකේව 4ක් තියෙනවා මෙතන එනවා මොකද්ද 4ක් ඒ වර්ගය 4 4 එකයි මේක එකෙන් ගුණ කරාම මූල 3ක් ඒ වර්ගයනේ අය ඒ වර්ගයේ වරක් මූල 3 කියලා ලිව්වත් එකයි ඔහොම ලිව්වත් එකයි සමානයි 4 අඩු කිරීම මූල 3
පැහැදිලිනේ? තව ස්ටෙප් එකකට මම යනවා. දැන් ඒ වර්ගය එළියට දාමු. ඔන්න ඒ වර්ගය එළියට දැම්මම මට එනවා මෙතන 4 අඩු කිරීම මූල මෙතනින් ඉතුරු වෙනවා 4 මෙතනින් ඉතුරු වෙනවා අඩු කිරීම මූල 3 රයිට් ඒ වර්ගය එළියට දැම්මා. පොදු පදේ එළියට දැම්මා. බෙදීම 4. සමාන මෙතන තියෙනවා 4 අඩු කිරීම මූල. දැන් හරි ලේසි මේ ගාන. මේ බලන්න එතකොට අපිට ආවේ මොකද්ද? ඒ වර්ගය මෙතන එනවා 4 අඩු කිරීම මූල 3 හරිද? බෙදීම 4 සමානයි අර පැත්තේ තියෙනවා 4 අඩු කිරීම මූල 3 කියලා. රයිට්. කොහොමද තියෙන්නේ? මේ 4 අඩු කිරීම මූල 3 මේ පැත්තට ගියපොත් බෙදෙනවනේ. ඔන්න ඒ වර්ගය බෙදීම 4 සමානයි. දැන් අපි සුළු කරමු. දැන් මේ බලන්නකෝ. බෙදීම මෙහෙට යද්දි ගුණ කිරීම වෙනවා. එතකොට ඒ වර්ගය හරිද? මෙයා මෙහෙට යද්දි ගුණ කිරීම සමානයි 4 අඩු කිරීම මූල 3 කියන එක. හරිද? මේක මෙහෙමයි. මෙයා මෙහෙට යද්දි ගුණ වෙනවා. එතකොට අපිට එනවා ඒ වර්ගයේ වරක් 4 අඩු කිරීම මූල 3 සමානයිමයි පුතා. මෙතන 4යි මූල 4 අඩු කිරීම මූල 3 යාලා දීලා තිබ්බ එක මේ බෙදීම 4 මෙහෙටදී ගුණ කිරීම 4 වෙනවා. රයිට්. හරි. ඒ වගේම මෙන්න මෙයාවත් මෙහෙටදී බෙදීම වෙනවනේ. ඒ වර්ගයේ සමානයි 4 අඩු කිරීම මූල 3 හරිද? ගුණ කිරීම 4 මෙයා මෙහෙටදී බෙදීම වෙනවා. 4 අඩු කිරීම මූල 3. රයිට්. බෙදීම වෙනවා. එතකොට මේ පදේ මේ පදේ සුළු වෙනවා. අපිට ලැබෙනවා ඒ වර්ගයේ සමානයි 4යි කියලා. එතකොට ඒ වර්ගයේ සමානයි 4 කියන්නේ දෙකේ වර්ගයනේ. එතකොට ඒ සමානයි කීයද පුතේ 2යි. අන්න පුතේ ඒ සමානයි 2යි. එතකොට මේ පැත්තක දිග කීයද 2යි. ඔන්න ඔය විදිහට තමයි මේ ගාන හදන්නේ. රයිට්. ඔයාලට පුළුවන් වීඩියෝ එක අතර කරලා ලියා ගන්න. ඒක හරි ලේසි ගානක්. පැහැදිලිනේ? ලේසි ගානක්. රයිට්. ඊට පස්සේ අපි යනවා 12 වෙනි ප්‍රශ්නෙට. 12 වෙනි ප්‍රශ්නෙට. 12 හැදුවේ අපි යනවා 13 වෙනි ප්‍රශ්නෙට. රයිට්. වීඩියෝ එක අතර කරලා ලියා ගන්නක ඔයාලට බාරයි. රයිට්. 13 වෙනි ප්‍රශ්නෙට යන්න. ලියා ගන්න නෙමෙයි පුතා මේවා තේරුම් ගන්න හදාගනින්න. ලියා ගන්න දෙයක් නෑ. හරිද? තේරුම් ගන්න හදාගන්න එක ඔයාලට බාරයි. හරි. අරයාරු කුහර ගෝලයක කේන්ද්‍රය හරහා යන එක ලම්බකතල දෙකක් ඔස්සේ කපා කොටස් හතරකට වෙන් කර ඇත. ඉන් කොටස් දෙකක මුළු පෘෂ්ඨ වර්ගබලය වන්නේ. අරයාරු කුහර ගෝලයක්. ලොකු කතාවක් තියෙනවා. රයිට්. හරි. පුතා මෙන්න මෙහෙම සිද්ධියක් තියෙන්නේ. හොඳට ඒක හදමු. අපි 13 වෙනි ප්‍රශ්නේ. 13. මේ වගේ ගෝලයක් තියෙනවා. හරිද? ගෝලයක්. ඉතින් මේක අර ත්‍රිමානෝ පෙන්වලා තියෙනවා කපපු විදිය ඔයා පටල ගන්න එපා. මෙන්න මෙහෙම නිකම් මෙන්න මෙහෙම දාලා තියෙන ඒක අර ඇත්තටම පුතා ඒක එහෙම ඇදලා තියෙන ඔයාලට තේරුම් කරවන්න මෙහෙම කපලා තියෙන්නේ අරයාරු කුහර ගෝලයක් කොහොම ලම්බක තල දෙයක් ඔස්සේ කපනවා. තේරෙනවද කියන එක? රයිට්. ඒ කියන්නේ මෙන්න මෙහෙම සිද්ධියක්. දැන් මේක ගෝලේ නම් බං මෙන්න මෙහෙමයි මෙහෙමයි කපලා තියෙන්නේ. ආයි වෙන කතන්දර දෙකක් නැහැ. පැහැදිලි කියන එක අරයාර. හරිද? අරයාරු කුහර ගෝලයක්. අරයාර. අරයාර. රයිට්. හරි. පුතේ මෙන්න මෙහෙමයි අරයාරු කුහර ගෝලයක් මේ වගේ කොටස් හතර ලම්බක තල දෙකක් ඔස්සේ කොටස් හතරකට කපනවා. ඌ ඉතින් දැන් මේක කපද්දී මේක එක කෑල්ලක් මේක එක කෑල්ලක් මේක කෑල්ලක් මේක කෑල්ලක්. කුහර ගෝලයක් නේ. ඝන ගෝලයක් නෙමෙයි. ඒක නිසා පටල ගන්න එපා මේක කුහර ගෝලයක්. තේරුණාද කියන එක? කුහර ගෝලයක් කපපුවාම දැන් අපි දන්නවා ගෝලයක පෘෂ්ඨ වර්ග බලය ගත්තොත් එහෙම ගෝලයක පෘෂ්ඨ වර්ග බලය 4ක් ගෝලයක පෘෂ්ඨ වර්ග බලය ගත්තාම a සමානයි කීයද 4ක් φr වර්ගයනේ. 4ක් φr වර්ගයනේ. ගෝලයක බාහිර පෘෂ්ඨ වර්ග බලය. එතකොට පුතේ මේක 4කට කැපුවාම කොටස් 4කට වෙන් වෙද්දි බාහිර පෘෂ්ඨය අනිවාර්යෙන් කොටස් 4කට යන්න ඕනේ. දැන් අපි ගත්තොත් එහෙම මේ කෑල්ල. දැන් ওই කෑල්ල නම් මේ තියෙන්නේ. හරිද? දැන් ඔක අඳින්න හරි අමාරුයි මට. රයිට්? මේ කෑල්ල නම් මේ අයින් වුණේ. මේ කෑල්ල හිතන්නකො එක කෑල්ලක්. හරිද? එක කෑල්ලක් ඒ අයින් වුණා නම් හරිද? මම මේ කෑල්ල ගල්ලා මේ පැත්තකින් තිබ්බේ. අයින් වුණා නම් මෙන්න මේ ටික බාහිර පෘෂ්ඨ වර්ග බලය 4ක් ඇති පුතේ පෘෂ්ඨය 4ට බෙදෙන්න බෑ. බාහිර පෘෂ්ඨය 4ට බෙදලා කොටස් 4ට බෙදලා සමානව යනවා. තේරෙනවද? කොටස් 4ට බෙදලා සමානව යනවා. එතකොට මේ කෑල්ල කීයද? 4ක් φr වලින් භාගයක්. ඒ කියන්නේ මේක අනිවාර්යෙන් φr වර්ග වෙන්න එපේ. ඇයි? සම්පූර්ණ වර්ග බලය 4ක් φr වර්ග නම් ඒ පැත්තේ එන භාගයක්. තේරෙනවද කියන එක? රයිට්. ඊට අමතරව දැනගන්න ඕන පුතේ දැන් මේක දැන් කපනකොට දැන් මෙහෙමයි. දැන් අපි ගත්තොත් බාස්කට් බෝල් එකක් ගමුකෝ. බාස්කට් බෝලයක් අපි ගත්තොත් දැන් ඔයා හිතන්නකෝ. ඔයා හිතන්න හොඳට තේරුම් ගන්න. ඔයා හිතන්න මේ තියෙන බාස්කට් බෝලයක්. හරිද? එතකොට මේකේ බාහිර පෘෂ්ඨ වර්ග බලය කීයද? 4ක් φr වර්ගයක හරි. අර යාරණ. රයිට්? දැන් පුතේ මේ බාස්කට් බෝල් එක මම හරියටම දෙක මැදින් කපනවා කියලා හිතන්නකෝ. දෙක මැදින් කපපු අවස්ථාව මේක. හරිද? එතකොට ඔයා මේ බාහිර කීයද? 4ක් φr වර්ග නම් මේ ටික කීයක් වෙන්න ඕනේද? ඒ ටික කීයක් වෙන්න ඕනේද? ඒක 2ක් φr වර්ග වෙන්න ඕනේ. හැබැයි පුතේ දැන් මේක අර r කියලා ගත්තොත් දැන් කපුවාම ඇතුලේ කුහරය මොකද එළියට පේන්න පටන් ගන්නවනේ. කුහරයක් කියන්නේ පෘෂ්ඨයක් නේ. ඒතර කුහරය එළියට පේනවා. මේ තියෙන ඇතුලේ කුහරය. එතකොට මේ කුහරයත් අර්ධ ගෝලාකාරයි පුතේ. ඒකේ අර යථාර්ථ ඝනක උණුසලක හරින්න ඕනේ.
ඒ ඝනකම සලකා හරින්න ඕනේ. එතකොට ඒකත් පුතා අර්ධගෝලාකාරයි. එතකොට ඒකේ වර්ගඵලයක් කීයද? 2πr වර්ගය. අර්ධගෝලයකනේ. දැන් කුහරයත් අර්ධගෝලාකාරයිනේ පුතේ. එතකොට අර්ධගෝලයක වර්ගඵලය 2πr වර්ගනේ. එතකොට ඝනකමක් නැත්තම් බාහිර පෘෂ්ඨයට තියෙන අර r නම් අභ්‍යන්තර පෘෂ්ඨයට තියෙන අර r නම් ඇතුලේ තල්ලන්න පුළුවන් පෘෂ්ඨයක් දැන් එළියට පේනවනේ මේක කපන්න කලින් පෙවුන්නේ. කපන්න කලින් 4πr වර්ගය. ඇයි අභ්‍යන්තර එළියට පේන්නේ නැහනේ. දැන් කැපුවාම අභ්‍යන්තර එළියට පේනවා. එතකොට මොකක් වෙන්න ඕනද? ඒක 2πr වර්ග වෙනවා. දැන් ආයේ 2πr වර්ග පෘෂ්ඨයක් ඇතුලේ පේනවා මේ ඇතුලේ පෘෂ්ඨය පුතේ 2πr වර්ගය ආයේ. කතාව දෙකක් නෑ. ඒතර ඇතුලේ 2πr වර්ගේ බාහිරත් 2πr වර්ගේ. එතකොට ඔක්කොම කීයද? ආයේ 4πr වර්ග වෙනවා. එතකොට කුහර අර්ධගෝලයක වර්ගඵලය ගෝලයක වර්ගඵලයට සමානයි. තේරුණාද කියන්නේ? ඇයි අර ඒ කියන්නේ ගෝලයක වර්ගඵලයට සමානයි. ඇතුලේ අර්ධගෝලාකාර කොටසක් පේන්න පටන් ගන්නවා. ඒක හින්දා. තේරුණාද කියන්නේ? රයිට්. එතකොට මම නිකන් අහන්නේ. හරිද? ඔයා මට කියන්නකෝ මේකත් දෙකට කැපුවොත් එහෙම. ඒකත් දෙකට කැපුවොත් එහෙම. ඒකත් දෙකට කැපුවොත් මොකක් වෙනවද නිකන්? නිකන් මේ අහන්නේ. හරිද? ඔයා නිකන් තේරුම් ගන්න කියන්න මට. ඔයා නිකන් තේරුම් ගන්න කියන්න ඕකත් දෙකට කැපුවොත් එහෙම. හරිද? ඕකත් දෙකට කැපුවොත් මෙන්න මේ වගේ සිද්ධියක් නේ තියෙන්නේ. ඔන්න ඔහොම එකක් නේ. ඕකත් දෙකට කැපුවොත් එහෙම දැන් එතකොට බාහිර පෘෂ්ඨය කීයද? බාහිර පෘෂ්ඨය කොටස් 4කට බෙදෙන්න එපයි. බාහිර පෘෂ්ඨය කොටස් 4කට බෙදෙන්න එපයි. බාහිර පෘෂ්ඨය කොටස් 4කට බෙදෙන්න ඕනේ. රයිට්. බාහිර පෘෂ්ඨය දැන් ඔන්න කොටස් 4කට බෙදෙනවා පුතේ. හරිද? බාහිර පෘෂ්ඨය දැන් කොටස් 4කට බෙදෙනවා. එතකොට පුතේ මේ ටික කීයද? 5r වර්ග වෙන්න ඕනේ. ඇයි දෙකට බෙදෙන්න එපයි. 4ට බෙදෙන්න එපයි. ඒ ටික 5r වර්ග වෙන්න ඕනේ. තේරුණාද කියන එක? දැන් මට හරියට දැන් 3D වාට පෙන්නන්න උඹ ඕක හොඳට තේරුම් ගනින් පුතා. නැත්තම් උඹට මේක හදන්න බෑ. මේක ගන්න හදන්න බෑ. දැන් ඔයා තේරුම් ගන්න ඕනේ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය 4πr වර්ගය. තේරුණාද? ගෝලය මන් දෙකට මැදින් කැපුවාම හරි මැදින් කැපුවාම මේක කුහර අර්ධගෝලයක්. කපන්න කලින් නම් 4πr වර්ගය තමයි. හැබැයි කැපුවාම පුතා අර ඇතුලේ තියෙන අර්ධගෝලාකාර කොටසත් එළියට පේන්න පටන් ගන්නවා. ඒක පෘෂ්ඨයක් එතකොට. එතකොට මේ ගෝලයේ 4πr වර්ගෙදී මේක දෙකට කපද්දි මේ අර්ධගෝලයකින්ද මේකේ බාහිර පෘෂ්ඨයෙන් 2πr වර්ග වෙනවා. හැබැයි ඇතුලෙමුත් දැන් අර්ධගෝලාකාර කොටසක් පෙවුනින්ද ඒකත් කීයද 2πr වර්ගය තමයි. අර r නම් ඝනකමක් නැත්තම්. ඒතකොට මේ 2πr වර්ගයයි බාහිර 2πr වර්ගයයි සමස්ත ගෝලයේ අර්ධගෝලයේ වර්ගඵලය 4πr වර්ග වෙනවා. ඒතකොට කුහර අර්ධගෝලයක වර්ගඵලය ගෝලයක වර්ගඵලයට සමානයි. දැන් මම වාගෙන් අහන්නේ පුතේ මේ කුහර අර්ධගෝලයක් දෙකට කැපුවොත් එන්නේ මොකද වෙන්නේ කියලා. කුහර අර්ධගෝලය දෙකට කැපුවාම දැන් කුහර අර්ධගෝලයේ බාහිර පෘෂ්ඨයේ තිබි 2πr වර්ගනේ. එතකොට එහෙනම් බාහිර පෘෂ්ඨයේ 2πr වර්ග නම් දැන් මේකෙන් දෙකට කපද්දී අනිත් අර පැත්තට යන කැලේ අනිවාර්යයෙන් යන්න ඕනේ මොකද්ද? πr වර්ගයක්. ඒකෙමුත් භාගයක්. තේරුණාද කියන එක? ඒ වගේම ඇතුළේ පෘෂ්ඨයේ තිබි කීයද? 2πr වර්ගනේ. ඇතුළේ පෘෂ්ඨයේ 2πr වර්ග වෙනකොට දැන් මේක ඇතුළේ පෘෂ්ඨයේ 2πr වර්ගෙදී අර බාහිර එතකොට දැන් ඒ ඇතුළේ තිබ්බ අභ්‍යන්තර පෘෂ්ඨයක් දැන් දෙකට බෙදෙන්න ඕනේ ඒ වර්ගඵලය. තේරුණාද කියන එක? ඒ දෙක එකතු වුණාමනේ ආපහු. එතකොට මේ වගේ කැලේ දෙක එකතු වුණාමනේ පුතා මේක හැදෙන්නේ. එතකොට මේකේ තියෙන වර්ගඵලයෙන් භාගයක් තමයි අරකට යන්නේ. එතකොට බාහිර පෘෂ්ඨයෙන් 2πr වර්ග යනවා. එතකොට අභ්‍යන්තර පෘෂ්ඨෙමුත් අභ්‍යන්තරය තියෙනවනේ පුතේ අල්ලන්න පුළුවන් පෘෂ්ඨයක්. එතකොට ඒක කලින් අර්ධගෝලයේ තිබ්බ 2πr වර්ගය. එතකොට කැපිලා අයින් වෙන කැලේට යනවා මොකද්ද ඒකෙන් භාගයක්. එතකොට ඒකත් මොකක් වෙන්න ඕනද? ඇතුළ මට දැන් අඳින්න බෑ. ඇතුළ 5r වර්ගය. එතකොට ඔක්කොම කීයද? ඇතුළත් 5r වර්ගයයි බාහිරත් 5r වර්ගය ඔක්කොම කීයද? 2πr. එතකොට මේ අයින් වෙන කැලේ වර්ගඵලය 5r වර්ගයයි 5r වර්ගය එකතු වුණාම 2πr වර්ගය වෙනවා. හරිද? එහෙනම් පුතේ කුහර ගෝලයක් කපලා අයින් වෙනකොට ඒ අයින් වෙන කොටස් හතරට කැපිලා අයින් වෙද්දී එක කොටසක වර්ගඵල වෙනවා පුතේ 2πr වර්ගය. 2πr වර්ගය. එතකොට මේකේ ඝනකමක් තියෙන්න බෑ. පැහැදිලිද කියන එක? රයිට්. හරි. ඉතින් එහෙනම් මේක මෙන්න මේ කෑල්ලක වර්ගඵලය කිය 2πr වර්ගය. ඇයි එහෙම වෙන්නේ? ගෝලයක වර්ගඵලය 4πr වර්ගයේදී පුතේ ඒකෙන් එක කොටසක් මේකට අයින් වෙනවා. එතකොට කීයද? πr වර්ග කෑල්ලක් මේකට අයින් වෙනවා බාහිරට. හැබැයි අභ්‍යන්තරයත් ඒ වගේම කෑල්ලක් අයින් වෙනවා. එතකොට ඒකයි අරකයි ඔක්කොම කීය 2πr වර්ග එනවා. පැහැදිලි නේද? රයිට්. හරි. ඔයාලට මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා වීඩියෝ එක රිවයින්ඩ් කර කර හරි බලහම් පුතේ මොකද වෙලා යනවා. එතකොට උත්තරේ මේකේ 2πr වර්ගය. දැන් තව පාරක් ඕනනම් කියලා දෙන්නද? තක පාරක් මේ බලන්නකෝ. හරි. මේ තියෙන්නේ බාස්කට් බෝලයක්. අර ආරවන බාස්කට් බෝලයක්. මෙයාගේ වර්ගඵලය කීයද පුතේ? ගෝලයක වර්ගඵලය 4πr වර්ගයනේ. රයිට්. මේ තියෙන බාස්කට් බෝලයක්. රයිට්. එතකොට ඊළඟ ස්ටෙප් එකේදී බාස්කට් බෝලය දෙකට කපනවම. කැපුවාම හරිද? බාස්කට් බෝලයකට ඝනකමක් නැහැනේ පුතාලා. එතකොට සම්පූර්ණ වර්ගඵලය 4πr වර්ග වෙද්දී දැන් මේකේ බාහිර කීයද? 2πr වර්ග වෙනවා. පැහැදිලිද? එතකොට ඒකේ අභ්‍යන්තරයේ දැන් කුහරයක් පේන්න පටන් ගන්නවානේ. එතකොට කුහරයේ අරයාර නම් ඒ කුහරයේ වර්ගඵලයත් මේ කුහරයේ වර්ගඵලයත් හරිද? කුහරයේ වර්ගඵලයත් 2πr වර්ගය වෙනවා.
right? ඒතර ඔක්කොම කීයද? ඇතුලේ කුහරයත් අර්ධගෝලාකාරයි ඒකයි 2 pi r වර්ගුනේ බාහිරත් අර්ධගෝලාකාරයි ඒකයි ගෝලීය වර්ගවලෙන් භාගයක් උනේ. තේරුණාද කියන එක? එතකොට පුතේ මෙතන දැන් වර්ගබලය ඒත් ලැබෙන්නේ අපිට 4ක් pi r වර්ගයේ තමයි. පැහැදිලිද කියන එක? තේරුණාද කියන එක? මේකේ වර්ගබලය දැන් 4ක් pi r වර්ගය. ඊළඟට කියනවා මේකත් දෙකට කැපීමක් දැන් මේකෙම අර්ධගෝලයේ ගෝලීයමුත් කෑල්ලක් මේ අයින් වෙන්නේ පුතේ. එතකොට ඒ කෑල්ල ගත්තාම ඉතින් මේ එතකොට මේකෙන් භාගයක්. මේ වර්ගබලෙන් භාගයක්. මේ වර්ගබලෙන් භාගයක්. තේරුණාද කියන එක? ඒ අවස්ථාව තමයි පුතේ මේ තියෙන්නේ. හරිද? රයිට්? එතකොට ඒකෙන් භාගයක් අයින් වෙනකොට දෙක කලින් බාහිර තිබ්බ 2ක් pi r වර්ගයනේ පුතේ. දැන් බාහිර කීයක් වෙන්න ඕනේද? දැන් බාහිර වෙනවා pi r වර්ගය. කලින් අභ්‍යන්තරයේ තිබ්බේ කීයද? 2ක් pi r වර්ගයනේ. ඒකත් අර්ධගෝලාකාර අභ්‍යන්තර පෘෂ්ඨය. දැන් අභ්‍යන්තර පෘෂ්ඨයත් ඒ දැනුත් අභ්‍යන්තර පෘෂ්ඨය වෙනවා. මේ අභ්‍යන්තර පෘෂ්ඨය දැන් වෙනවා 2ක් pi r වර්ගයෙන් භාගයක්. ඒක pi r වර්ගය. දැන් ඒ pi r වර්ගය මේ pi r වර්ගය එකතු වුනහම කීයද? වර්ගබලය සමානයි 2ක් pi r වර්ගය එනවා. පැහැදිලිද කියන එක? ඒකයි මම කියන්නේ අර්ධගෝලයක වර්ගබලය කුහර අර්ධගෝලයක වර්ගබලය ඝනක මොනසලේ කුහර අර්ධගෝලයක වර්ගබලයෙන් භාගයක් තමයි අයින් වෙන කෑල්ලට ලැබෙන වර්ගබලය විදියට. පැහැදිලිද? right. ඔය ගාන හදන්න ඔය විදිහට. ඒතකොට ඒකට අපි ලැබෙනවා කීයද? උත්තරේ 4 2ක් pi r වර්ගය. right. ඔක ඝනාර්ධ ගෝලයක් වුණා නම් ඒ කියන්නේ ඝනාර්ධ ගෝලයක් කොයි විදිහට කොටස් හතරකට කැපුවොත් එහම ඔය කතන්දරේ වෙනස් වෙනවා පුතිය. ඒවයි ගානක් අපි හදමු ඉස්සරහට. right. ඊළඟට අපි යනවා 14 වෙනි ප්‍රශ්නෙට. 14 වෙනි ප්‍රශ්නෙට. 14 බලන්න. 14 වෙනි ප්‍රශ්නේ තියෙනවා පයිතගොස් ට්‍රිකයක් වන්නේ. පයිතගොස් ට්‍රිකයක් කියලා කියන්නේ පයිතගොස් සම්බන්ධ තෘප්ත කරන ත්‍රිකෝණයක අගයන් තුනකට. තේරෙනවද කියන එක? අපි ඔය පාඩම සුපිරිම කරලා තියෙනවා. බලන්න එක පයිතගොස් සම්බන්ධය කියන්නේ මොකද්ද? පයිතගොස් ට්‍රිකයක් කියන්නේ මොකද්ද? පයිතගොස් සම්බන්ධ විලෝමය කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් දැනන් ඉන්න. පයිතගොස් ට්‍රිකයක් කියලා කියන්නේ ත්‍රිකෝණයක පාත් තුනක් එකට ගත්තාම ඒ පාත් තුනක අගයන් පයිතගොස් සම්බන්ධය තෘප්ත කරනවා නම් ඒ අගයන් තුනට අපි කියන මොකද්ද? පයිතගොස් ට්‍රිකයක් කියලා. right. දැන් මෙන්න මෙතන දීලා තියෙනවා 1 2 3. දැන් නිකන් බලන්නකෝ. 1 2 3 කියලා ත්‍රිකෝණයක පාත් තුනක අගයන් දීලා තියෙනවා ඔය විදිහට. දැන් අපි නිකන් ත්‍රිකෝණයක් ඇඳගමුකෝ. අපි නිකන් ත්‍රිකෝණයක් ඇඳගමු වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එහෙම ත්‍රිකෝණයක් ඇඳගත්තාම මේකේ ලොකුම අගය අනිවාර්යෙන් කර්ණය වෙන්න ඕනේ. පොඩි දෙක අනිවාර්යෙන් අනිත් පාත් දෙක වෙන්න එපා. දැන් අපි මේක පයිතගොස් සම්බන්ධ තෘප්ත වෙනවා නම් මොකද වෙන්න ඕනේ? කර්ණය වර්ග ඉතිරි පාත් දෙක වර්ග වලට මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. ඇත්තටම පුතා පයිතගොස් සම්බන්ධය කියන්නේ මොකද්ද? ත්‍රිකෝණයේ ත්‍රිකෝණයක කර්ණය මත අදින සමදෘෂ්ටි වර්ගබලය ඉතිරි පාත් දෙක මත දින සමදෘෂ්ටි දෙකේ වර්ගබල එකතුවට සමානයි කියලා. right. දැන් ඒ කතන්දරයක් නෑ. දැන් මෙතනදි මේක පයිතගොස් ට්‍රිකයක් වෙනවද කියලා බලන්න ඔයා කරන්න ඕනේ. කර්ණය වර්ග ඉතිරි පාත් දෙක වර්ගවල එකතුවෙන් එකතුවට සමානද කියලා බලන්න. අන්න කර්ණය වර්ගයේ 3 වර්ගය එතකොට සමානද කියලා බලනවා. 2 වර්ගයේ දන 1 වර්ගයට. right. එතකොට 3 වරක් 3 9යි 2 වර්ගයේ 4යි 1 වරක 1යි. එතකොට මේ පැත්තේ 9යි මේ පැත්තේ 4 1යි 5යි සමාන වෙන්නේ. එහෙනම් මේක පයිතගොස් ට්‍රිකයක් නෙමෙයි. අන්න 3 4 5 කියන එක පයිතගොස් ට්‍රිකයක් නෙමෙයි. හරිද? ඉතින් 2 4 5ත් ඔයා දාලා බලන්න ඒකත් පයිතගොස් ට්‍රිකයක් නෙමෙයි වෙන්න ඇති. right. වෙන්නේ නැහැ පුතේ. 2 4 5ත් ඔයා නිකන් බලන්න සුළු කරලා. මම නිකන් තුන්වෙනි එක බලන්නම් 8 12 17 කියන එක. 8 12 17. නෑ බලමු ඔක්කොම ටික බලමු. දැන් මේ ගණන් මම කලින් හදලා නෑ. බලමු අපි හදලා. හරිද? මේක තියෙනවා 2 4 5. එහෙනම් මේක 5 වෙන්න ඕනේ, මේක 2 වෙන්න ඕනේ, මේක 4 වෙන්න ඕනේ. එතකොට දෙකේ වර්ගයේ ධන 4 වර්ගයේ සමානද බලනවා 5 වර්ගයේ. එතකොට දෙකේ වර්ගයේ 4යි 4ක් 4 මෙතන 16යි සමාන මේ පැත්තේ 25යි. 16 4යි කියන 20යි සමාන 25යි වෙන්නේ නැහැ. එතකොට ඒකත් පයිතගොස් ට්‍රිකයක් නෙමෙයි. එහෙනම් දෙවෙනි උත්තරේත් පයිතගොස් ට්‍රිකයක් නෙමෙයි. අපි යන් තුන්වෙනි උත්තරේට. තුන්වෙනි උත්තරේ තියෙනවා 8 12 17. ඍජුගණ ත්‍රිකෝණයක් ඇඳගෙන දාගමු පොඩ්ඩක් අපි ඒක. මේක 17යි, මේක 8යි. මේක 17යි, මේක 8 12. මේක 12 කියලා ගමු. right. පයිතගොස් සම්බන්ධ තෘප්ත වෙනවා නම් මොකද වෙන්න ඕනේ? 17 වර්ගයේ සමාන වෙන්න ඕනේ 8 වර්ගයේ දන 12 වර්ගයට. හරිද? right. 17 වර්ගය කීයද? 17 ගුණ කිරීම 17 නැත්නම් 17 වර්ගය. කීයද? 289. 289 8 වරක් 8 කීයද? 64යි 12 12 කීයද? 144යි. බලමු 289 සමානයි 12 164යි 144යි. 208යි. 208යි. ඒතකොට සමාන වෙන්නේ නැහැ. පයිතගොස් ට්‍රිකයක් නෙමෙයි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. 7 27 24 25. right බලමු අපි. 7 24 මේක 25. ලොකු පාදේ අනිවාර්යයෙන් 25 වෙන්න ඕනේ. ඒකත් වෙන්නේ නැහැ වගේ මට හිතෙනවා. බලමු දන්නේ නැහැ. right 24 වර්ගයේ ධන 7 වර්ගයේ සමානයි 25 වර්ගය. right 24 වර්ගය. පන්සිය 76යි. ධන 49යි. මෙතන එනවා 25 වර්ගය නම් 620 අපි දන්නවනේ. right බලමු.
625 එනවනේ 625 එයා තමයි උත්තරේ හරිද 625 එතකොට පුතේ මේකට උත්තරේ ගන්න වෙන්නේ අපිට කීයද උත්තරේ වෙන්නේ 24 25 7 කියන 24 25 7 කියන එක right අපි ඊළඟට පොඩ්ඩක් දාලා බලමු මේකත් එනවද කියලා නිකන් බලමු චෙක් කරලා බලමු සමහරට උත්තර දෙකක් හරියන්නත් පුළුවන් මම දන්නේ නැහැ කලින් හදලා නැහැ නේ මම මේක right අපි බලමු 9 වර්ගයේ ධන 9 වර්ගයේ ධන 39 වර්ගය සමානද බලමු 40 වර්ගයට right බලමු අපි මෙතන එනවා 9 වර්ගය නේද 81යිනේ 39 වර්ගය 1521 1521 40 වර්ගයේ 0.04 1600 මෙතන 1602 සමාන වෙන්න එන එක වැරදි රයිට් හරි පයිදස්ත්‍රිකයක් නෙමෙයි දැන් උත්තරේ පුතේ අපිට ගන්න වෙන්නේ ඔය 7 24 25 තියෙන උත්තරේ රයිට් ඔය උත්තරේ කීයද කියලා බලන්න 7 24 25 තියෙන්නේ 4 වෙනි උත්තරේ උත්තරේ 4 රයිට් අපි යම් 15 වෙනි ප්‍රශ්නෙට 15 අංශක 240 රේඩියන් වලින් කීයද කියලා අහනවා රයිට් අංශක 240 රේඩියන් වලින් මෙහෙමයි ඔය දැනගෙන ඉන්නවා ත්‍රිකෝණමිතිය මෙන්න මම මේවා ලේසිම දේවල් කියලා දුන්නා ඉතින් අපි දන්නවා කෝණමයින ඒකක දෙකක් තියෙනවා එකක් තමයි අංශක අනිත් එක රේඩියන් ඉතින් අන්තර්ජාතික වශයෙන් පිළිගන්නේ රේඩියන් කියන ඒකකේ රයිට් හරි අපි ගත්තොත් මේ තියෙන වෘතයක කේන්ද්‍රයේ කෝණය අංශක වලින් 360යි අපි ඔක රේඩියන් වලින් ගත්තොත් මේ වෘතයක කේන්ද්‍රයේ කෝණය පුතේ රේඩියන් වලින් ගත්තොත් කීයද 2.5 කියලා තමයි කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් එකම වෘතනේ ඒක නිසා වෘතයක කේන්ද්‍රය අංශක වලින් 360 රේඩියන් වලින් 2.5 දැන් අපි මීටරයක් සමානයි සෙන්ටිමීටර 100යි කියන සම්බන්ධයක් තියෙනවා එහෙනම් මේ මට ලියන්න පුළුවන් අංශක 360ක් සමානයි කීයද 2.5 කියලා රයිට් වැරදි නෑනේ අංශක 360ක් කියන 2.5 මෙතන 2.5 රේඩියන් කියලා දැම්මත් එක නැතත් එක අවුලක් නෑ පුතා රේඩියන් මේක රේඩියන් නෑ පැහැදිලිද කියන එක රයිට් හරි අංශක 360ක් 2.5 නම් එක අංශකයක් රේඩියන් වලින් හොයන්න මොකද කරන්නේ අංශක 360ක් 2.5 නේ එතකොට එක අංශකයක් රේඩියන් වලින් හොයන්න මොකද කරන්නේ කටපාඩම් කරනම තේරුම් ගනිමු පුතා 360ක් සමාන 2.5 නේ එක අංශකයක් රේඩියන් වලින් හොයන්න අනිවාර්යයෙන් මොකද කරන්න ඕනේ 2.5 බෙදෙනවා 360 මේ තියෙන එක අංශකයක් රේඩියන් වලින් එතකොට අර අංශක දෙකක් රේඩියන් වලින් හොයන්න ගියොත් මොකද කරන්නේ එකක් දන්නවනේ පොත් 2.5 බෙදීම 360 නේ එතකොට අංශක දෙකක් වුණා ඔක දෙකෙන් ගුණ කරනවා අංශක 10ක් වුණා ඔක 10න් ගුණ කරනවා අංශක 30ක් වුණා ඔක 30න් ගුණ කරනවා අංශක 360ක් රේඩියන් වලින් 2.5 නම් එකක් වෙන මොකද කරන්නේ 2.5 බෙදනවා 360 එකක් දන්නවා නම් ඉතින් දෙන අංශක 30 60 දුන්නොත් එම්බ ඒක ඒ දෙන උත්තරෙන් ගුණ කරාම පුතා පැහැදිලිද කියන කරයි දැන් අපිට කියන්න ගානේ කියලා අංශක 240ක් නේ 240ක් එකක් කොච්චරද එකක් කොච්චර 2.5 බෙදීම 360යි දැන් 240ක් නෝනේ ඉතින් 240න් ගුණ කරාම පුතා 240න් ගුණ කරාම බින්දුවල බින්දුව සුළු වෙනවා මෙතන දෙවරක් එකයි දෙවරක් කීයද 18යි නේ දෙවරක් 30යි දෙවරක් 18යි 18 දෙවරක් 30යි රයිට් එතකොට තව සුළු වෙනවද මෙතන දෙවරක් කීයද 12යි මෙතන දෙවරක් 9යි තුනෙන් සුළු වෙනවානේ තුන් වරක් 4යි තුන් වරක් 3යි හරිද එතකොට අපිට යනවා 4යි 5 බෙදීම 3ක් උත්තරේ 4යි 5 බෙදීම 3යි උත්තරේ 3 4යි 5 බෙදීම 3යි 4යි 5 බෙදීම 3 රයිට් බලමු සුළු කිරීම හරියද දන්නේ ඔන්න ආයෙ පාරක් 2යි 5 බෙදීම 360 ගුණ කිරීම 240 බින්දුවල බින්දුව සුළු වෙනවා 12න් ගමු 12 වරක් 3යි 12 වරක් 2යි දෙවරක් 2 4යි 4ක් 5 බෙදීම 3යි හරි රයිට් එතකොට ඒකට උත්තරේ 4ක් 5 බෙදීම 3 රයිට් අපි යනවා 16 වෙනි ප්‍රශ්නෙට 16 තියෙනවා ත්‍රිජිකෝණී ත්‍රිකෝණයක cos θ සමාන 0.75 අපි ලියමු මොකද්ද ත්‍රිජිකෝණී ත්‍රිකෝණයක cos θ සමානයි 0.75 අන්න cos θ කියන්නේ 0.75 0.75 නම් sin θ වල අගේ වන්නේ sin θ කීයද කියලා තමයි අහන්නේ රයිට් දශම ගණන් වලින් තියෙන්නේ රයිට් sin θ දැන් අපි දන්නවා අපෙන් අහන්නේ sin θ කීයද කියලා sin θ දැන් ඔයා ත්‍රිකෝණමිතිය මගේ නෝට්ස් බලුවා නම් ඒ වීඩියෝස් ටික බලන් ගණන් ටික හදුවා නම් ඔයාට මේවා ගණන් නෙමෙයි ඈ හරිද ඔයාට මේ වගේ ගණන් අපි ඔය කතා කරලා තියෙන දැන් මම මෙතනදී ලොකු විවරණ දෙන්න යන්නේ එහෙනම් දැන් වීඩියෝ එක දිග වැඩි වෙනවා එහෙම කරලා බෑ රයිට් cos θ සමාන 0.75 පුතා මෙයාට එක ඉන්නවේ දැන් මේ බලන්නකො cos θ සමානයි 0.75 දැන් cos θ කියලා කියන්නේ මොන පාදෙදි මොන පාදෙද සකබක සබනේ cos θ කියලා කියන්නේ sin θ කියන්නේ සම්මුඛ පාදෙදීම කර්ණ පාදේ cos θ කියන්නේ මොකද්ද බද්ධ පාදෙදීම කර්ණ පාදේ බද්ධ පාදෙදීම කර්ණ පාදේ මම ලියා ගන්නවා පොඩ්ඩක් බක කියලා රයිට් මෙන්න මේ බලන්නකො දැන් මම මෙතන දා ගන්නවා පුතා t කියලා මෙතන අංශක 90 එතකොට මේකට සාපේක්ෂව මේක තමයි සම්මුඛ පාදේ මේක තමයි බද්ධ පාදේ මේක තමයි මොකද්ද කර්ණ පාදේ මෙතන එක ඉන්නවනේ අපි එක ලියවෙ නැතුණාට යට එතකොට මේකේ බද්ධ පාදයේ කීයද 0.75යි කර්ණ පාදයේ කීයද 1යි
එහෙනම් කර්ණයට දාගන්න 1යි කියලා කෝණය මෙතන දාගත්තු ඉඳ මේ කෝණය දාගත්තා නම් කර්ණපාදයේ කීයද 1යි බද්ධපාදයේ කීයද 0.7යි. අන්න මෙයා 0.7යි පායි. පැහැදිලි කියන්නේ කොස්ටිය ගැන බකනේ බද්ධපාදයේ බෙදීම කර්ණපාදයේ බද්ධපාදයේ 0.7යි පායි කර්ණපාදයේ කීයද 1යි. හරිද? දැන් අපෙන් අහන්නේ sin θ නේ. දැන් අපි දන්නවා sin θ කියලා කියන්නේ මොකද්ද? sin θ කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණපාදයේ. එහෙනම් සම්මුඛ පාදයේ දැනගන්න ඕනේ දැන් ගාන හදන්න. ඉතින් සම්මුඛ පාදය හොයන්නේ කොහොමද? සම්මුඛ පාදය හොයන්නේ පයිද කරස් දාන්න දැන්. මොකද්ද ඔයා දන්නවා? කර්ණයේ මේක රෙස් දාගමුකෝ. ඔන්න කර්ණයේ වර්ගයේ සමාන වෙන්න ඕනේ. හරිද? කර්ණයේ වර්ගය එකනේ. එකේ වර්ගය සමානයි h වර්ගයේ ධන 0.75 වර්ගය. ඉතින් ඔයා දශම ගණන් වලට කලබල වෙන්න එපා. ඔයාලට කැල්කියුලේටර් එක දීලා තියෙනවානේ. රයිට්. ඒතකොට එකේ වර්ගය 1යි h වර්ගයේ ධන 0.75 වර්ගය. බලමු. 0.75 වර්ගය. අන්න 0.56යි 2.5යි. 0.56යි 2.5යි. right. එතකොට අපිට අඩු කරන්න වෙනවා. හරිද? එකෙන් අඩු කරනවා 0.56යි 2.5ක් සමාන h වර්ගය. එකෙන් ඒක අඩු කරන්න ඕනේ. අඩු කිරීම 0.56යි 2.5. අපිට එනවා 0.437.5. එතකොට h වර්ගය සමානයි. මෙතන ලියන්නම් h වර්ගය සමානයි 0.437.5. 4.375. right. එතකොට h සමානයි 0.437.5 මූල. ඔයා මේකේ මූල ගන්න. 0.437.5 මූල. පැහැදිලි කියන එක. right. ඕකේ මූල අරගෙන උත්තරයක් ගන්න බලන්න කීය දෙන්නේ කියලා. right. ඔයාගේ මූල ගන්න. හරිද? right. ඒක නිසා බලමු අපි දැන් අපිට වෙන මේකේ මූල 0.437.5යි. right. 0.43 මූලනේ. මූල 0.437.5. අපිට 0.66 ගානක් තමයි එන්නේ. එතකොට මේ කියනවා x සමානයි කීයද 0.66 කියලා ගන්නම්. right. එතකොට අපිට එනවා sin θ සමානයි sin θ ඔයා සුළු කිරීම පොඩ්ඩක් හරියට බලන්න. sin θ කියන්නේ මොකක්ද? සම්මුඛ පාදයේ කීයද 0.66යි කර්ණ පාදයේ කීයද 1යි. ඉතින් අපිට sin θ සමාන 2 ලියන්න නැහැ නේ පුතා. 0.66. එහෙනම් sin θ කීයද 0.66 ගානක්. ඉතින් 0.66 කියලා නෑ. 0.6 කියලා දෙනවා. ඉතින් උත්තරේ අපි ගමු 3. උත්තරේ 3. right. හරි. අපි ඊළඟ වැඩේට ඔයා සුළු කිරීම පොඩ්ඩක් හරිද කියලා බලන්න. දැන් මම පොඩ්ඩක් ආපහු චෙක් කරන්නම්. නැත්තම් මේක වර්ධින්න පුළුවන්. අපිට ආවා 0.75 වර්ගය. හරි. උත්තරේ හරි වගේ. සුළු කිරීම පොඩ්ඩක් වර්ධින්න පුළුවන් පුතා. ඉතින් මටත් ඔයා සුළු කිරීම හරියට කරගන්න. right. ගාන හදන්න ඔය විදියට. උත්තරේ ආසන එකක් ගමු 0.6 කියලා. වීඩියෝ නතර කරලා ලියාගන්න. ඊට පස්සේ අපි යන් 17 වෙනි ප්‍රශ්නෙට ටක් ගාලා. 17 වෙනි ප්‍රශ්නේ අර යාරු කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය θ නම් කේන්ද්‍රික ඛණ්ඩයේ පෘෂ්ඨ වර්ග බලය වන්න. right. දැන් මේ තියෙනවා කේන්ද්‍රික ඛණ්ඩයක්. හරිද? t අර යාර කෝණේ රේඩියන් වලින් තමයි දීලා තියෙන්නේ. කෝණේ රේඩියන් නම් මේකේ පෘෂ්ඨ වර්ග බල. අපි දන්නවා ඔයගේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ග බල වෙන සමීකරණයක් තියෙනවා. ඉතින් කෙලින් මේ සමීකරණය පුතා අහලා තියෙන්නේ. කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණේ රේඩියන් වලින් දෙනකොට වර්ග බල වෙන සමීකරණයක් තියෙනවා මොකද්ද? වර්ග බලය සමානයි භාගයක් r වර්ගයේ t රේඩියන්. ඉතින් ওই සමීකරණය තමයි ගාන අහලා තියෙන්නේ. ওই උත්තරේ තමයි ඒකට උත්තරේ වෙන්නේ. ඒතකොට ඒකේ උත්තරේ මොකද්ද? 14 උත්තරේ 14 උත්තරේ 2. r වර්ගය t බෙදීම 2. r වර්ගයේ t බෙදීම 2. හරිනේ. r වර්ගයේ t බෙදීම 2. උත්තරේ 2. හරිද? උත්තරේ 2. මේ අපි හැදුවේ 17 වෙනි ප්‍රශ්නේ. right. ඉතින් ඔය සමීකරණ එන හැටිත් අපි කතා කරා පුතා. හරිද? මම එන හැටි පොඩ්ඩක් ඔයාලට කියලා දෙන්න සමීකරණේ. බලමු අපි. right. දැන් මේ තියෙන්නේ වෘතයක්. මේ වෘතයක කෝණය අර යාර් කෝණය දෙන්නේ රේඩියන් වලින් 2.5 කියලා. මේකෙන් කපා ගන්නවා යම්කිසි කෑල්ලක්. එතකොට අපිට ලැබෙන්නේ කෝණයේ රේඩියන් වලින්. අර යාර් මේකේ වර්ගබලයට ප්‍රකාශනයක් ගන්න හැටි මම කියන්නම්. කෝණය 2.5 වෙද්දි මේක වෘතයක් නන 2.5 වෙද්දි වෘතයේ වර්ගබලය මොකද්ද 5r වර්ගය. 2.5 රේඩියන් ප්‍රමාණයක වර්ගබලය 5r වර්ගය නම් පුතේ රේඩියන් එකක. මේකෙන් කපා ගන්න බෙන්නේ මේ වගේ එක රේඩියන් ප්‍රමාණයක වර්ගබලය ගන්න මොකද කරන්නේ? අර යාර වෙද්දි කෝණය 2.5 වෙද්දි වෘතයක් වෘතයේ වර්ගබලය 5r වර්ගය. එතකොට එක රේඩියන් ප්‍රමාණයක වර්ගබලය සමානයි 5r වර්ගයේ බෙදනවා කීයෙන්ද 2.5 වලින්. ඒ 2.5 ප්‍රමාණයක වර්ගබලය 5r වර්ගන එක ගන්න මොකද 5r වර්ගය බෙදනවා කීයද 2.5 වලින්. එතකොට 5 ට 5 සුළු වෙනවා රේඩියන් එක වර්ගබලය කියන්නේ r බෙදීම 2යි. r වර්ගය බෙදීම 2යි.
ඔන්න කෝණේ රේඩියන් එකක් වෙද්දී වර්ග බලය මොකද r වර්ගය බෙදීම 2යි. කෝණේ රේඩියන් දෙක හොයන්න මොකද කරන්නේ? එහෙනම් මේක දෙකෙන් ගුණ කරනවා. කෝණේ θ ප්‍රමාණය කරන්න θ රේඩියන් ප්‍රමාණය කරන්න වර්ග බලය මොකද්ද? කෝණේ රේඩියන් එකක වර්ග බලය තමයි r වර්ගය බෙදීම 2. එහෙනම් θ රේඩියන් ප්‍රමාණය කරන්න මොකද කරන්නේ? r වර්ගය බෙදීම 2 ගුණ කරනවා අපි θ රේඩියන් වලින්. ඕක තමයි අර මෙන්න මේ විදිහට දෙකෙන් එක ඉස්සරහ දාලා දෙකෙන් එකයි r වර්ගය θ රේඩියන් කියලා කතා කරන්නේ. ඉතින් ඕකට උත්තරේ තියෙනවා. r වර්ගය θ රේඩියන් බෙදීම 2 කියලා උත්තරයක් තියෙනවා. ඒතර ඒක තමයි උත්තරේ. ඔය තමයි පුතේ කේන්ද්‍රික ඛණ්ඩක කෝණේ රේඩියන් වලින් දැද්දි වර්ග බලය වෙන සමීකරණය. එන හැටි. කටපාඩම් කරන්න එපා. අපි යනවා 18 වෙනි ප්‍රශ්නෙට. 18. 18 වෙනි ප්‍රශ්නේ රූපය දක්වා ඇති හැඩය සහ මිනුම් සහිතව නිර්මාණය කළ යුතු ඇත. මෙම නිර්මාණයේ වර්ගඵලය රූපය දක්වා ඇති හැඩය සහ මිනුම් සහිතව නිර්මාණය කළ යුතු ඇත. මෙම නිර්මාණයේ වර්ගඵලය කොපමණද? රූපය දක්වා ඇති හැඩය මිනුම් සහිතව නිර්මාණය කළ යුතු ඇත. මෙම නිර්මාණයේ වර්ගඵලය. දැන් මේ දීලා තියෙන රූපේ වර්ගඵලය නහන්නේ. රයිට්. ඒ දීලා තියෙන රූපේ වර්ගඵලය. හරිද? රයිට්. ඒකේ ගත්තාම මෙන්න මේක 9 සෙන්ටිමීටර කියලා දීලා තියෙනවා. මේක කීයද? 15 සෙන්ටිමීටර. මෙයා 10 සෙන්ටිමීටර. ඉතින් මේ වගේ තල රූපයක වර්ගඵල හොයන්නේ කොහොමද? දෙපැත්ත දෙක එකතු කරනවා. ඒක දෙකට බෙදනවා ලම්බක දිගෙන් ගුණ කරනවා. ඉතින් ලම්බක දිගක් අපි දන්නේ නැහැ නේ පුතේ. දන්නේ නැද්ද? දන්නේ නැත්නම් අපි ඒක හොයාගමු. ඔන්න ඕක ලම්බකයක් මම උතරින් ගහගත්තා. රයිට්. පුතේ දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේ කෑල්ල 9යි නම් මේ කෑල්ල කීයද? මෙතන 9යි නම් පුතේ මෙතනත් මොකක් වෙන්න ඕනේද? 9යි. මේ ලම්බ කියන්නේ. මෙතන 9යි. එතකොට මේ කෑල්ල 9ක් වෙනකොට සම්පූර්ණ දිග 15ක් ෙද මේ කෑල්ල කීයද? 6යි. දැන් හරිනේ? වැඩේ හරිනේ? දැන් මෙතන කෑල්ල 9යි නම් මේ කෑල්ල කීයද? 9යි. මේ කෑල්ල 9යි. වෙයි සමස්ත දිග 15යි නම් මේ කෑල්ල කීයක් වෙනවද? 6යි. දැන් එතකොට මේ කෑල්ල 9යි. එතකොට 9 6 15යි. මේ කෑල්ල 6යි. ඒක 6යි නම් මෙන්න මේක ඕනේ පයිදස් දාලා ඒක හොයමු. මොකක්ද දෙන්නේ? h වර්ගයේ ධන 6 වර්ගයේ සමානයි 10 වර්ගය. එතකොට h වර්ගයේ සමානයි 6 වරක් i කිය 36යි 10 වර්ගයේ කීයද? 100යි. එතකොට අපිට එනවා h වර්ගයේ සමානයි 100න් අඩු කරනවා කිය 36ක්. එතකොට h වර්ගයේ සමානයි 100න් 36ක් කිව්වම කීයද? 64යි. එතකොට h වර්ගයේ සමානයි 64 කියන 8 වර්ගය. එතකොට h සමානයි කීයද? 8යි. h සමානයි 8යි. මොන ලම්බ කුස දැන් ඔයාගත්ත 8යි. දැන් අපි ඔගේ වර්ගඵල හොයන්නේ කොහමද? දෙපැත්ත දෙක එකතු කරන එක දෙක බෙදනවා ලම්බක දිගින් ගුණ කරනවා. අන්න දෙපැත්ත දෙක එකතු කරලා කීයද? 9 ධන මේ මෙතන දිග කීයද? 15යි. 9 6 15යි. 15 කියලා දීලා තියෙනවා. 9 ධන 15 බෙදීම දෙක ලම්බක දිගින් ගුණ කරා. ලම්බක දිග කීයද? ලම්බක දිග අපි හොයාගත්තා 8යි. ඒතර මේ දෙකට මේ දෙක සුළු වුණාම 4යි. 9 15යි එකතු කරලා 8ෙන් ගුණ කරන්න. අපිට එන 192ක්. අන්න 192යි වර්ග සෙන්ටිමීටර. 192යි වර්ග සෙන්ටිමීටර. හරිද? රයිට්. එතකොට මේකේ උත්තරයක් නැහැ. ඔයා ඒකේ වර්ගඵල 192යි වර්ග සෙන්ටිමීටර කියලා ගන්න. රයිට්. ඉස්සරහට මේ වගේ මේ පොඩි මිස්ටේක් තියෙනවා. හැදිලා තියෙන්න පුළුවන්. නමුත් වීඩියෝ එක වෙනස් කරන්න නැත. හරිද? 192ක් තමයි මේකේ එන්නේ. ඔයා ඒක හදලා ගන්න. රයිට්. හරි. සුළු කිරීම හරිය නේද? බලමු දෙපැත්ත දෙක එකතු කරා 9 ධන මේ දෙක කීයද? 15යි. බෙදීම දෙක ලම්බක දිග කීයද? ලම්බක දිග h. h වලින් ගුණ කරා. ඒත් අපි ලැබෙනවා වර්ගඵලය. h කීයද? අපිට ආවා 8යි කියලා නේ. ඒකට 9 ධන 15 හරිද? එතකොට මෙතන දෙවරක් 1යි දෙවරක් 4යි. හරිද? වැරදි නේද? මෙතන සුළු කිරීම වැරදුනා. උත්තරයක් තියෙනවා මේකේ. රයිට් උත්තරයක් තියෙනවා. සුළු කිරීම මේක තමයි සුළු කිරීම පුතා මාත් හදිස්සියට කරනකොට වර්ධින්න පුළුවන්. සුළු කිරීම මම හරියට කරගන්නේ 9 ධන 15 9 ධන කැල්කියුලේටර් එකේ බටන් එක වෙන්නෙත් නෑ. 9 15 ඉතින් 24යිනේ. මම නිකන් මේ හදන්නේ හරියද? 9 ධන 96ක්. උත්තරය අපිට 96ක් කියලා තමයි එන්නේ. 96යි වර්ග සෙන්ටිමීටර. ඒතර උත්තරේ කීයද ඒකට? ඒකට උත්තරය අපිට එනවා 96 වර්ග සෙන්ටිමීටර. ඒතර ඒකේ කිසි වැරද්දක් නැත. රයිට්. අපි 19 වෙනි ප්‍රශ්නෙට යමු. 19 වෙනි ප්‍රශ්නේ. රයිට් 19. රූපය දැක්කම ත්‍රිකෝණයේ වර්ගඵලය කොපමණද? ඒක ඇති දෙයක් නෑ. ගොම් පාට් එකක් නේ. දැන් ඒකේ මෙහෙමනේ දීලා තියෙන දැන් ත්‍රිකෝණයක් මෙහෙම දීලා තියෙනවා. හරිද? මෙතන කොහොනේ දීලා තියෙනවා. ඕවා ගණන් නෙවෙයි. මෙතන කොහොනේ දීලා තියෙනවා. මෙතන කීයද 8 සෙන්ටිමීටර් මේක කීයද 6 සෙන්ටිමීටර්. එතකොට පුතේ දැන් ඕනෙක කෙනෙක්ට බලන ලම්බක නිර්මාණය කරලා ඔය
ත්‍රිකෝණමිතික අනුපාත දාලා ලම්බකේ හොයාගෙන ගාන දාන්න පුළුවන්. නමුත් අපි වට තවත් කරන ලේසි ක්‍රමයක් කියලා දීලා තියෙනවා. ඒක තියෙනවා SFT වලට. හරිද? ඒක මැක්ස් වල තියෙනවා. මොකද්ද? මේ කෝණය සහ කෝණේ අන්තර්ගත පාත් දෙක දන්නවනම්. ඒ කියන්නේ මෙතන දැන් මේ 6 මෙතන දීලා තිබ්බොත් එම් පුතේ ඕක දාන්න එපා. ලොවෙත් දාන්න බෑ. ලොවෙත් දාන්න බෑ. හරිද? කෝණයත් එක්ක කෝණේ අන්තර්ගත පාත් දෙක. මේ පාත් දෙක දන්නවනම් කෝණයත් එක්ක තියෙන පාත් දෙක දන්නවනම් වර්ගබල වෙන සමීකරණය තමයි වර්ගබල සමානයි දෙකෙන් එකක් AB sin θ. දෙකෙන් එකක් AB sin θ. අන්න දෙකෙන් එකයි A ගුණ කිරීම කීයද 8 B කීයද 6යි sin අංශක 30. අපිට එනවා දෙකෙන් එක ගුණ කිරීම 8 ගුණ කිරීම 6 ගුණ කිරීම sin 30 දෙකෙන් එකයි. මෙතන දෙවරක් 4යි මෙතන දෙවරක් 3යි 4වත් 3 කීයද 12යි. අන්න 12යි වර්ග සෙන්ටිමීටර. ඒ වර්ගබලයේ වර්ග සෙන්ටිමීටර 12යි. ඒ උත්තරේ 1. රයිට්. ඉතින් පුතේ මෙතනින් මම පළවෙනි වීඩියෝ එක නතර කරනවා. ඉතින් ඔන්න ඔය පළවෙනි පිටු දෙකේ ගණන් ටික අපි හැදුවා. ඊළඟ වීඩියෝ එකේදී ඊළඟ ගණන් ටික සාකච්ඡා කරමු. ඉතින් මේ සුළු කිරීම පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. ඔයා සුළු කිරීම හරියට කල්පනායෙන් කරන්න. රයිට්. මේ විදිහට පුතේ හොඳට තේරුම් ගන්න ගණන් ටික හදාගමු. මට කලින් ඔයා මේ ගණන් ටික හදලා පස්සේ මේ වීඩියෝ එක බලලා මේ ගණන් ටික ඔයා තනියෙන් කරන්න. පැහැදිලිද? රයිට්. එහෙනම් පුතේ අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සියලු දෙනාටම ජය වේවා.